හොඳයි. එහෙනම් අපි පටන් ගමු දරුවනේ. ආයුබෝවන් හැමෝටම තෙරුවන් සරණයි. සුබ රාත්‍රියක් වේවා කියලා මුලින්ම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා දරුවනේ. අද දවසේ 8:30ට තියෙන පන්තිය අපි පොඩ්ඩක් මේ 9 කරලා පටන් ගත්තේ. පොඩක් නේද? ඔය පැතිවලටත් මං හිතනවා කාලගුණය අයහපත් මට්ටමකින් ඇති. මොකද වර්ෂාව වැඩි මේ දවස්වල. මෙහෙටත් එහෙම හයියෙන් වහිනවා. ඒවත් එක්ක තමයි පොඩ්ඩක් පන්තිය පස්සට දාලා අපි මේ අද කරගෙන යන්නේ. හරි. එතකොට තවත් වෙලා ඉන්න නැතුව අපි පටන් ගමු හාමුදුරනේ. මොකද නෙට්වර්ක් ගැටලු ඇති ගොඩක් ළමයිට වැස්සත් එක්ක ඒක නිසා අද ලයිව් ක්ලාස් එකට එන්න නැතුව ඇති. හැබැයි හැමෝම අනිවාර්යයෙන්ම වීඩියෝ එක බලන්න කියලා මම යෝජනා කරනවා. හොඳේ? එතකොට මේ වෙද්දින් ඔබට මේ නෝට් එකත් හම්බ වෙලා ඇති. ඒ නෝට් එකත් අතට ගන්න. සහ මේ ඕකේ 9 වෙනි පේජ් එකට යන්නකෝ මේ කවුද පියුමි? ඔයාලගේ අතේ තියෙනව නේද? ආර්ථික පසුබිම කියන කොටස ඒකේ 9 වෙනි පිටුවට ගිහිල්ලා එතන මෙන්න මේ ඔය වාණිජකරණයත් නාගරීකරණයත් සමගම සමාජයේ වෙනස්කම් ගණනාවක් දක්නට ලැබුණි කියන තැන ඉඳන් පොඩි මේ පොයින්ට් එකක් දාන්න තරුවක් දාලා ලියාගන්න නාගරීකරණය වීමේ පිළිබඳ තොරතුරු කියලා. එහෙම නැත්නම් බුද්ධ කාලීන ಭಾರತයේ හාමුදුරනේ නෝට් එක තියෙනවනේ ගන්නකො කවුරු හරි කතා කරන්නේ නැත්නම් කොහොමද වැඩේ කරන්නේ? හරි ලියා ගන්න එතන බුද්ධ කාලීන ಭಾರತයේ නාගරීකරණයට ලක් වෙමින් පැවති බවට තොරතුරු කියලා දාගන්න. දැන් මම එදා කිව්වේ මේකෙන් ප්‍රශ්න කීපයක් අහනවනේ තනුරි. එකක් තමයි බුද්ධ කාලීන ಭಾರತය මේ කෘෂි ආර්ථිකයකට යොමු වෙලා තිබ්බ. දන්න එහෙනම් ඒකට අදාළ තොරතුරු ටික ගන්න ඕන. වාණිජකරණයට ලක් වෙමින් පැවතියද? අන්න ඒකට අදාළ තොරතුරු ටික ගන්න ඕන. ඊළඟට නාගරීකරණයට ලක් වෙමින් පැවති බව තහවුරු වෙන උදාහරණ කියලා වෙනම අහනවා. එතකොට මෙතන ඉඳන් තියෙන ටික නාගරීකරණයද? වාණිජකරණය නාගරීකරණය කියන දෙකමම එකම මාතෘකාවක් යටතේ ගත්තේ. මොකද මේ දෙකම අර ගහට පොත්ත වගේ අන්‍යෝන්‍ය වශයෙන් තමයි මේ සංවර්ධනය වෙලා තියෙන්නේ. හරි වාණිජකරණයත් එක්ක නාගරීකරණය පුළුල් වෙනවා. නාගරීකරණය වෙන්න වාණිජකරණය පුළුල් වෙනවා. ඉතින් මේ එකම සටහනෙන් තොරතුරු දෙක වෙන් කරගන්න වෙන තැන තමයි ওই 9 වෙනි පේජ් එකේ මෙන්න මේ මුල් පොයින්ට් එක. හරි. එතකොට මේ වෙද්දින් අපි ගිය සතියේ කතා කරන්න පටන් ගත්තා කොහොමද බුදුහාමුදුරුවෝ ಭಾರತයේ පහළ වෙනකොට ඒ යුගයේ ආර්ථිකය කොයි වගේ මට්ටමකද තිබ්බේ? හොඳ ආර්ථික මට්ටමක් තිබ්බත් මුන් දුප්පත්ද ඉඳලා තියෙන්නේ. හරි මෙන්න මේක අවබෝධ කර ගැනීම සඳහා අපි බුද්ධ කාලීන ಭಾರತීය ආර්ථික පසුබිම කියලා වෙනම නිපුණතා මට්ටමක් ගිය සතියේ සාකච්ඡා කරන්න පටන් ගත්තා. හොඳේ. එතනදී අපි දැක්කා ආර්ථිකමය වශයෙන් ඕන ඉතාම හොඳ ස්වයංපෝෂිත තත්ත්වයක හිටපු පිරිසක්. විශේෂයෙන්ම මූලිකම ප්‍රධානතම උපයන මාර්ගය තමයි කෘෂි කර්මාන්තය. ඒ නිසා කෘෂි ආර්ථිකයක් තිබ්බ. දියුණු කෘෂි ආර්ථිකයක් ඔවුන් සතුව පැවතුණා. ඊට අමතරව වෙළඳාම වාණිජකරණය තුලින් නේද? බොහෝ ධනස්කන්ධයක් උපයා ගන්නට ගොවිතැන සත්ව වෙළඳාම නේද? ගොවිතැන් කරලා වෙනම පැත්තකින් සල්ලි හම්බ කරනවා. ඊළඟට වෙළඳාම මුදල් පොලී කිරීම වගේ ඩිරෙක්ට්ලි මුදල් හා සම්බන්ධ ගනුදෙනුත් එක්ක වාණිජකරණයෙන් රටේ හොඳ ආර්ථික තත්ත්වයක් ඇති කරගෙන තිබ්බා. හරි. එතකොට මේ දේවල් අපි මේ වෙද්දින් දන්නවා. එතකොට නාගරීකරණය. දැන් අපි දන්නවා නාගරීකරණය කියලා කිව්වේ මොකක්ද පියුමි? වැඩි වශයෙන් නගර නිර්මාණය වීම. හරි. ඇයි නගර නිර්මාණය වුනේ? යුද්ධය තමයි ඒ සඳහා බලපාපු ප්‍රධානම හේතුව. යුද්ධ නිරන්තරයෙන්ම පැවතුණා ඉන්දියානු සමාජය තුළ. එතනදී අර මේ පාලකයින් ගම්වල ඉන්න මිනිස්සුන් එක තැනකට එකතු කරගෙන කූඩාරම් ගහගෙන නේද? අන්න අර මේ යුද සෙබළු තවත් රාජ්‍යයක් අල්ලා ගැනීම සඳහා කූඩාරම් ගහගෙන විශාල සංඛ්‍යාවක් එක තැනකට එකතු වෙලා ඉන්නේ. ඒතකොට දින සති මාස ගණන් මේ වගේ මේ යුද්ධය නිසා එකතු වුණු පිරිස කූඩාරම් ආශ්‍රිතව ජීවත් වෙද්දී ඒ අයගේ අවශ්‍යතා වමනා ඉටු කර ගැනීම සඳහා නොයෙකුත් සේවා ස්ථාන ඒ කූඩාරම් ආශ්‍රිත ප්‍රදේශවල ඉදි කරන්න පටන් ගත්තා. ඒවා තමයි අපි අර කිව්වේ ආර්ථිකයේ කියන්නේ බැංකු පද්ධති, වෙළඳපළ ප්‍රධාන වශයෙන්ම
ඊළඟට අපි ගත්තොත් එහෙම පාසල් රෝහල් නීතිය පිළිබඳ ආයතන මෙන්න මේ වගේ බොහෝ සේවා සපයන ස්ථාන මේ කුඩාරම් ආශ්‍රිතව පිහිවෙන්න පටන් ගත්තා. හරිද? ඒතර මේ බිහිවීමත් එක්ක මේ ප්‍රදේශ ආශ්‍රිතව ගමට වඩා වෙනස්ම සමාජ පසුතලයක් දකින්න ලැබුණා. අපි කියනවා නාගරික ලක්ෂණ දකින්න ලැබුණාය කියලා. ඒතර මේ නාගරික ලක්ෂණ කියලා කියන්නේ මොනවද? දැන් අද අපේ ගම් මට්ටමේ තියෙන ග්‍රාමීය සමාජවල තියෙන ලක්ෂණයි නගරයේ තියෙන ලක්ෂණයි අපිට අද තේරෙනවනේ නේද? අන්න ඒ වගේම තමයි ඒ කාලේ. ගමට වඩා නගරේ වෙනස්. සිතුම් පැතුම් ආකල්ප සමාජ ජීවිතය ගමේ ජීවත් වෙන කෙනෙක්ට සාපේක්ෂව නගරේ ජීවත් වෙන කෙනාගේ හරිම වෙනස් ජීවන රටාව. අන්න ඒ ටිකම තමයි මේ ඉන්දියානු සමාජෙත් තිබිලා තියෙන්නේ. හරි. එතකොට ඒ මොනවද කියලා අපි පොඩ්ඩක් බලන්න ඕන. හොඳයි. කියවන්න බලන්න හාමුදුරනේ වාණිජකරණය නාගරීකරණය සමග සමාජයේ වෙනස්කම් ගණනාවක්ද දක්නට ලැබුණී කියන තැන ඉඳන්. ඔව්. කියවන්න පුළුවන් නේද? ගැටලුවක් නැහැනේ. නෑ මිස්. මහා සිටුවරු හා චූල සිටුවරු වශයෙන් සිටුවරු කොටස් දෙකක් ලෙසින් ගොඩනැගුණු අතර ඒ තුලින් ඉහළ ධනපති පන්තියක් බිහිවිය. සමාජයේ ඇති නැති පරතරය ප්‍රකට වන්නට විය. එය ඕනෑම නාගරික සමාජයක දක්නට ලැබෙන පොදු ලක්ෂණයකි. ධනපතියෝ සුකෝපභෝගී මන්දිර ඉදි කළහ. ඇතැම් මන්දිර සඳලු තලවලින් යුක්ත වූ අතර චන්ද්‍රකාන්ති පාෂාණවලින් ගෙබිම හා බිත්ති අලංකාර කරගත්හ. සිටුවරු තම දරුවන්ව තක්සලාව වැනි උසස් අධ්‍යාපන පීඨ වලට යවා ඉගැන්වූහ. ඔන්න ඕ නාගරීකරණය වුණා කියන්න ඉදිරිපත් කරන්න පුළුවන් ලක්ෂණ. දැන් නගරවල හරිද ගමට වඩා ඇති නැති පරතරය පේනවද නැද්ද හාමුදුරනේ? පියුමි ගම්වල නම් මිනිස්සු අන්‍යෝන්‍ය වශයෙන් තමන්ගේ දාන්නට මල ගෙදරට මගුලට ඔක්කොටම ඉන්න ඇති නැති පරතරය පෙන්වන්නේ හැමෝම සුහදශීලීත්වයේ සාමකාමීත්වයෙන් යුක්තව පොදු හැඟීමෙන් තමන්ගේ අවශ්‍යතා උමනාවන් අන්‍යෝන්‍ය වශයෙන් සුහදශීලී පසුබිමක් තුළ ඉෂ්ට සිද්ධ කරගන්නවා. ගොඩාක් දුරට අරයට තියෙනවා මෙයාට නෑ ඒක කැපී පෙනෙන්නේ නෑ. ගම්වල ඉන්න මිනිස්සු ගත්තාම මෙයාට හැමෝටම කුඹුරක් තියෙනවා ජීවත් වෙන්න ඉඩමක් තියෙනවා පාරට යන්න පුට් සයිකලයක් හරි තියෙනවා මෝටර් සයිකලයක් හරි තියෙනවා. ඒ ලෙවල් එක එක හා සමානයි ගොඩක් දුරට. ඇති නැති පරතරය කියන එක මේ ග්‍රාමීය සමාජවල බහුලව පේන්නේ නෑ. හැබැයි නාගරික සමාජවල තියෙනවද නැද්ද? දුගී පැල්පත් වෙනම තියෙනවා. ඇති හැකි අය වෙනම සුඛෝපභෝගී මන්දිර නිර්මාණය කර ඉතාම ලක්සරි ලයිෆ් එකක් ගෙවනවා. පේනවද නැද්ද? ඇඳුමෙන් පැළඳුමෙන් පවා ඇති නැති පරතරය නාගරික සමාජවල බහුලව පේනවද නැද්ද? කවුද? තනුරේ. පේනව නේද? අන්න ඒ වගේම තමයි අපිට පේනවා මේ ඉන්දියානු සමාජයේ විශේෂයෙන්ම ඔය වෛශ්‍ය වෙළඳාම මගින් විශාල ධනස්කන්ධයක් උපයා ගත්තා. ඒ නිසාම එයාලා මේ සිටුවරු බවට පත් වුණා. චූලසෙට්ටි මහා සෙට්ටි වගේ ප්‍රබල ධන කුවේරීන් සිටුවරු නිර්මාණය වීමත් එක්ක අන්න ඇති පන්තියකුත් නැති පන්තියකුත් සමාජයේ කැපී පේන්න පටන් ගත්තා. හරි ඇති නැති පරතරය ධනවත් නිර්ධන කියන මේ පන්ති ભેදය සමාජයේ කැපී පේන්න පටන් ගත්තා. පැහැදිලිවම නාගරීකරණයේ ලක්ෂණයක් විදිහට මේක අපිට ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම මේ සිටුවරු ගැන කතා කරනකොට ඒ කියන්නේ ඇති හැකි පිරිස් ඊටාම සුඛෝපභෝගී නිවෙස් නිර්මාණය කරගෙන තිබ්බා. අපි ගත්තොත් එහෙම මහල් නිවාස තට්ටු දෙකේ ගෙවල්. දැන් ගන්නකෝ ගම්වල තට්ටු දෙකේ ගෙයක් කියන එක තාම මේ දුර්ලභ දසුණක් නේ. දැන් අද කාලේ නම් චුට්ටක් මේක ග්‍රාමීය මට්ටමට තට්ටු දෙකේ නිවාස ගිහින් තියෙනවා. හරි. නමුත් තට්ටු දෙකේ නිවසක් කියන්නේ අවශ්‍ය වෙන්නේ ඇයි පියුමි? ඉඩ ප්‍රශ්න තියෙන කට්ටියට තමයි තට්ටු දෙකේ නිවසක් අවශ්‍ය වෙන්නේ. ඒකනේ ඔය නගරවල ඊටාම මේ පොඩි ඉඩ ප්‍රමාණයක පර්චස් 5 10 15 වගේ පොඩි ඉඩ ප්‍රමාණයක් ඒ අයට තියෙන්නේ. ඒ නිසා එයාලා මොකද කරන්නේ? මහල් නිවාස
ඔවුන්ට අවශ්‍යයි ඇත්තටම. නමුත් ග්‍රාමීය මට්ටම් වල එහෙම නෙමෙයි. ඒ අයට තියෙනවා යම් ආකාරයක විශාල සාමාන්‍ය පරිමාණයේ පර්චේස් 20 30 50 සමහරුන්ට අක්කර වාග ඔය වගේ ඉඩම් පරිමාණයක් තියෙන නිසා යාලට මහල් නිවාස වගේ ලොකු අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා අර ග්‍රාමීය සමාජවල මහල් නිවාස කියන ඒවා ගොඩක් දුරට අඩුයි දකින්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. හරි. හැබැයි අපිට පේනවා අන්න නාගරික සමාජවල මිනිස්සු මහල් නිවාස නිර්මාණය කරගෙන තිබ්බා. හරිද? එතකොට ඒවත් ඇත්තටම අර ධනවතුන් නැත්තම් සිටුවරු කියලා හඳුන්වපු චූලසෙට්ටි මහා සෙට්ටි කියලා හඳුන්වපු මේ ධන කුවේරයන් තමයි මේ සුකෝපභෝගී මන්දිර නිර්මාණය කරගෙන තිබ්බේ. ඒවා ඊටාම අලංකාර සඳලු තල සහිත. ඒ වගේම ඔය ගෙබිම ගත්තාම ටයිල් කරලා තිබිලා තියෙනවා. දැන් අපි හිතනවනේ ටයිල් කරනවා කියන එක හරිද මේ අද කාලේ තියෙන ට්‍රෙන්ඩ් එකක් කියලා නෑ. ඒක ඉතාම ඈත අතීතයකදී ඉන්දියානු සමාජය තුළ ටයිල් පොළවල් නෙවෙයි පොළවවල් ගෙබිමවල් තිබිලා තියෙනවා. හරි. මොන වගේද ගෙබිම අලංකාර කරගත්ත කියන්නේ? චන්ද්‍රකාන්ති පාෂාණ වලින්. ඒක ඉතාම ලක්සරි ලයිෆ් එකක් මේ කට්ටිය ගත කරලා තියෙනවා. අන්න නාගරික ලක්ෂණ. ඒ වගේම තමයි පාසල් ගැන කතා කරනකොට දැන් අදටත් ගමේ පාසල නගරේ පාසල කියපුවම හොඳම පාසල කියලා කියන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් පියුමි තනුරි. හොඳම පාසල? ඔයාලා හැමෝම ගමේ පාසලටද යන්න කැමති ටවුන් එකේ ඉස්කෝලේටද යන්න කැමති? හා? මොකක්ද අදහස? තනු කතා කරන්න බලන්න. අඩේ කතා කරන්නේ නැත්තම් කොහොමද කරන්නේ? තනුරි පියුමි ඔව් ගමේ ඉස්කෝලේටද යන්න කැමති නැත්තම් නගරේ ඉස්කෝලේටද? එහෙම නැත්තම් මේ සමාජයේ දැන් දෙමව්පියෝ ගන්නකො. ඒ අය වැඩියෙන් උත්සාහ කරන්නේ දරුවෙක් කොහෙට ඉස්කෝලේ යවන්නද? නගරේ පාසලට යවන්න. ඇයි? අන්න හොඳ ඉස්කෝල තියෙන නගරේ. ටවුන් එකේ තමයි හොඳම ඉස්කෝලේ තියෙන්නේ. ඉතින් ඒකට යවනවා ගමේක වැඩක් නැහැ නේ කියලා. අන්න ඒ වගේ අපිට පේනවා. හරිද? ඒ කාලේ ග්‍රාමීය මට්ටමින් පාසල් තිබ්බේ නැහැ. ඉගෙන ගන්නවා නම් අනිවාර්යෙන්ම ටවුන් වලට කියන්නේ වැඩිම පිරිසක් ජීවත් වුණේ ගම් වලට වඩා වැඩි පිරිසක් නගර ආශ්‍රිතව ජීවත් වුණා. ඒ නිසා මේ වැඩි පිරිසට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු හැදෑරීම සඳහා නගරවල තමයි පුතේ බොහෝ වෙලාවල් වලට උසස් අධ්‍යාපන ආයතන ඒවට අපි කියන තක්සලා කියලා. මේ තක්සලාවන් වල දිසාපාමුක් වගේ ඇඳුරුවරු තමයි ගුරුවරු තමයි අධ්‍යාපන කටයුතු ලබා දීලා තිබෙන්නේ. ඉතින් මේ කියන ඉගෙනීම සඳහා තිබුණු ප්‍රධාන අධ්‍යාපන මධ්‍යස්ථාන ස්ථාපනය වෙලා තිබෙන නගරවල අන්‍ය නගරවලට කවුද ගියේ? ඇත්තටම ඉගෙන ගන්න ගියේ කවුද? ඔය ඇති හැකි පිරිස් පමණයි. ගම්වල ඉන්න අර සාමාන්‍ය ළමයි ඉගෙන ගන්න ගියාද? එහෙම නෑ. සිටුවරුන්ගේ ඊට පස්සේ අපි ගත්තොත් එහෙම රජවරුන්ගේ දරුවෝ මෙන්න මේ ඇමතිවරුන්ගේ දරුවෝ මෙන්න මේ වගේ ඇති හැකි අය තමයි මේ කියන උසස් අධ්‍යාපන ආයතන වලට ගිහිල්ලා ඉගෙනගෙන තිබිලා තියෙන්නේ. හොඳයි. ඊළඟට අපේ හාමුදුරනේ කියමු බලන්න. එදිනදා ජීවිතයට අවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හා අලංකාරය සඳහා වූ භාණ්ඩ වෙළඳපොළ ආක්‍රමණය කරන්නට විය. සඳුන් කස්තුරි කුංකුම සෙමර වඩිග වත්සුණු ආදී සුවඳ විලවුන් වර්ගද කසී සලු වැනි වටිනා රෙදි හා විවිධ විලාසිතා වලින් යුක්ත ඇඳුම් ආයිත්තම් සඳහාද වලලු මාල සඳහාද වැඩි ඉල්ලුමක් ඇති වන්නට විය. නූතන සමාජයේද නාගරික සමාජය තුළ දක්නට ලැබෙන්නේ මෙවැනි වෛවර්ණ ලක්ෂණ බව අප අමතක නොකළ යුතුය. නිතර නිතර නගරවල උත්සව සැණකෙළි චුට නවත්තමුකෝ අපේ හාමුදුරනේ. දැන් අපි ගත්තොත් නගරවල හරි ඔබ දැක තිබෙනවා මේ සංකර ගතිය දකින්න තියනවද නැද්ද නගරවල? ටවුන් වල මිනිස්සුන්ගේ හිතන්නකෝ ගමේ වගේ නෙමෙයි ටවුන් එකේ නිකන් බස් එකක යනකොට නේ අර සමහර කට්ටිය යූස් කරන පර්ෆියුම් වල මාර සුවඳක් එන්නේ. හරිම මේ මිල අධික සුවඳ විලවුන් වලට යාළ ලොකු කැමැත්තක් දක්වනවා. ඒ වගේම හොඳම භාණ්ඩ මිල අධික හොඳම භාණ්ඩ තමයි නිතර නිතර පරිහරණය කරන්න යාළ කැමැත්තක් දක්වන්නේ. දැන් රෙදි පිළි ගත්තාම
කසීසලු. ඈ දැන් හොඳම සලු කපුසලු. මෙන්න මේ වගේ මේ හොඳම රෙද්දෙන් මහ රෙදි පිලි පළඳින්න නාගරික සමාජවල කට්ටිය කැමති. ඇඳුමෙන් පැළඳුමින් පවා ඒ අයගේ වෙනසක් තියනවද නැද්ද නාගරික සමාජවල කට්ටියගේ ගමේ ඉන්න අයට සාපේක්ෂව බලුවොත් අන්න ඒ වෙනස්කම්ම මේ කාලෙත් තිබිලා තියෙනවා. අර ඒ කියන්නේ අර සංකර ගතිය. දැන් ගත්තොත් එහෙම ටවුන් එකේ නම් සමහර ගර්ල්ස්ලා කොහොමද ඇඳුමේ පාටට කරාඹුව මාලේ සපත්තු දෙක බෑග් එක. එයාලා හරියට ඒව ගැන හිතනවා. සංකර ගතියට නාගරික සමාජවල වැඩි ඉඩක් තියෙනවා. ඒ නිසා අපිට පෙර ඒ ගති ගුණය මැද අපි දකින මේ ගතියම ඉන්දියානු සමාජයේත් මුල් කාලේදී දැක ගන්නට ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි අපි හාමුදුරුවෝ මතක් කරන්නේ නිතර නගරවල උත්සව සැනකෙළි පවත්වලා තියෙනවා. විශේෂයෙන්ම මේ උත්සව සංගීත නැටුම් ගැයුම් වැයුම් සහිතව හරි දවස් ගණන් තියෙන උත්සව ගිරග්ග සමජ්ජ වගේ උත්සව ගැන සංදර්ශන ගැන තොරතුරු බෞද්ධ සාහිත්‍යයෙන් වාර්තා වෙන සති ගණන් තිබුණු උත්සව මේවා. එතකොට මේ ගම්වලයි නගරවලයි තියෙන පැහැදිලි වෙනසක් මේක. ගොඩාක් විනෝදකාමී නගරවල ඉන්න මිනිස්සු. හරිද? ඒකට අදත් ගන්නකො දැන් අපි මේ කතා කරන මොහොතේදී හරි කොළඹ වගේ ඉන්න කෙනෙක් මෙතන ඉන්නවා නම් අන්න මියුසිකල් එකක් ඇති ගෝල් ෆේස් එකකින්. අන්න කානිවල් එකක් ඇති. ඒ අයට මේ සීසන් එකක් නෑ මේ වැඩ කරන්න. නිතර ටවුන් ආශ්‍රිතව මොකක්ම හරි මියුසිකල් එකක්. එහෙම නැත්නම් කානිවල් එකක් මිනිසුන්ට එන්ජොයි කරන්න මොනවම හරි දේවල් නිතර ටවුන් වල ක්‍රියාත්මක වෙනවා. ගම්වල එහෙම නෑ සාමාන්‍යයෙන් ගමට මියුසිකල් එකක් එනවා නම් නේද? ඈ පියුමි අම්මේ එක්කෝ එක අවුරුද්දක් වෙන්න ඕන. නැත්තම් වෙන කියන්නේ අලුත් අවුරුද්දට හරි නැත්තම් මොකක් හරි විශේෂ අවස්ථාවකදී විතරයි මියුසිකල් එකක් වගේ එකක් ගමක තියෙන්නේ. හරි. නමුත් ටවුන් වල එහෙම නෙමෙයි. අපිට පේනවා ගොඩාක් දුරට මේ කියන දේවල් ටවුන් වල වැඩියෙන් තියෙනවා. මේකට හේතුව මොකක් කියලාද හිතන්නේ ඔයාලා? ඇත්තටම නගරවල මිනිස්සුන්ට මේව අවශ්‍යයිද? අවශ්‍යයි. ඒ දන්නවද? මිනිස්සුන්ගේ ස්ට්‍රෙස් යවන්න, මිනිස්සුන්ගේ තනිකම පාළුව යවන්න තමයි නගරවල මිනිස්සුන්ට එන්ජොයි කරන්න මේ අවස්ථාවන් නිර්මාණය කරලා තියෙන්නේ. දැන් නගරවල ඉන්නේ කවුද ඇත්තටම? ගම්වල ඉඳන් ආපු මිනිස්සු. උන් ගම්වල ඉඳන් නගරයට එන්නේ ඇයි කොහොමද? ඇවිල්ලා ජීවත් වෙන්නේ කොහොමද? තමන්ගේ අම්මා තාත්තා සමහරට පෙම්වතා දාලා ඇවිල්ලා තියෙන්නේ. එහෙම නැත්නම් දරුවෝ ටික දාලා ඇවිල්ලා තියෙන්නේ. බිරිඳ දාලා ඇවිල්ලා තියෙන්නේ. තමන්ගේ හුරතලා ආදරය කරන ඇති කරන හුරතලා දාලා ඇවිල්ලා තියෙන්නේ ආච්චි සීයා. මේ වගේ හරිද? ගමේ ඉද්දින් ඇත්තටම බැඳීම් ගොඩක ඊටාම සතුටින් ජීවත් වෙන මිනිසයා හරිද? ඒ බැඳීම් අතහැරලා හුදකලා ජීවිතයක් නගරේ ගත කරද්දී ඒක මාර තනිකම. හරිද? ඒ බැඳීම් වලින් දුරස්තව ජීවත් වීම මේ පුද්ගලයාට මහා අවුල් සහගත හැඟීමක්. හරිද? හැම විටම කනස්සල්ලෙන් ඉන්නේ සල්ලි හම්බ වුණත් ආධ්‍යාත්මික වශයෙන් ඔහුට තෘප්තියක් නැහැ. ස්ට්‍රෙස් වැඩි. අන්නේ ස්ට්‍රෙස් යවන්න ඒ තනිකම පාළුව කපන්න අන්න මිනිස්සුන්ට දුන්න මොනවද? එන්ජොයි කරපල්. ඒ සඳහා වෙනම අවස්ථාවන් නගර ආශ්‍රිතව වැඩි දියුණු කරලා තියෙනවා. අදත් වෙන්නේ ඒක තමයි. ඉන්දියානු සමාජයේත් මුල් අවස්ථාවේදී අපිට පේනවා ඔය කියන කාලවකවානුව තුළ මොනවද වෙලා තියෙන්නේ? මේ කියන උත්සව සැනකිලි බහුල වශයෙන් ගමට සාපේක්ෂව නගරවල දැක ගන්නට ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි සුරාසැල් ගණිකා නිවාස ඔට්ටු පොළව වගේ මෙන්න මේ මොනවද මධ්‍යස්ථාන පිහිටලා තිබුණේ කොහෙද? නගර ආශ්‍රිතව. දැන් ගම්වල තියෙනවද ගණිකා මධ්‍යස්ථාන? මල මගුලයි වෙන්නේ එහෙම වුණොත් එහෙම. නේද? ගම්වල තියෙනවද මේ මොනවද මේ සුරාසැල්? නෑ. කාට හරි මත්ද්‍රව්‍ය පානය කරන්න අවශ්‍යයි නම් අන්න යනවා ටවුන් එකට ගිහින් අරන් එන්නේ. ගණිකාසැල් වගේ දේවල් නේද? ඒවා තියෙන්නේ ටවුන් වල. දැන් කෙනෙක් හිතෙන්න පුළුවන් මොනවද මිස්සුවා බය නැතුව ඕවා කියන්නේ කියලා. ඒ කාලේ හැටියට ඒ කියන්නේ බුද්ධ කාලීන සමාජයේ ඉන්දියාවේ තිබුණු ඉතාම ජනප්‍රිය වෘත්තියක් තමයි ගණිකා වෘත්තිය කියලා කියන්නේ. හරිද? ප්‍රසිද්ධ වෘත්තියක් ඒ කාලේ. ගණිකා වෘත්තිය. එතකොට මේ ගණිකාසැල් ඔක්කොම තිබ්බා. කොහෙද අන්න නාගරික සමාජවල. දැන් අදටත් නැද්ද බලන්න? කැසිනෝ වෙන්න පුළුවන්.
ඔට්ටු දාන සූදු පොළවල් දාන ඒ තැන් වෙන්න පුළුවන්. මේ ගණිකාසල් වෙන්න පුළුවන්. මේ ඔක්කොම තියෙන ටවුන් ආශ්‍රිතව. අර බලන්න අදට සාපේක්ෂව මේ සමාජය කියන්නේ සමාජය ගත්තම සමාජයේ තියෙන ගතික ලක්ෂණ තියෙනවා. වෙනස් වෙන ලක්ෂණ තියෙනවා. හැබැයි ඔය යන්නේ එකම තීම් එකක් ඇතුලේ. කාලෙන් කාලට වෙනස් වුණාට එකම තීම් එකක් තියෙනවා ඒවා. අපිට පේනවා අද අපි දකින මේ දේවල්ම ඉන්දියානු සමාජයේත් නගර ආශ්‍රිතව ඒ කාලේ තිබිලා තියෙනවා. එහෙනම් පැහැදිලිවම ඉන්දියානු සමාජය නාගරීකරණයට ලක් වෙලා තියෙනවා. ඒ වගේම බැංකු සේවා පද්ධතිය. දැන් හිතන්නකෝ ඔයාලට ක්ලාස් ෆී එකක් දාන්න ඕන නම් ඔයාලට ගෙදරින් පුළුවන් දෙයක කරන්න. ගෙදරින් කරන්න බෑ. ගොඩක් ළමයි ATM පේමන්ට් කරන්නේ. සමහරු ඉන්න ඔන්ලයින් බැංකින් කරන. නමුත් ගොඩාක් දෙනෙක් හරිද? ඩිපොසිට් මැෂින් එකක් හොයාගන්න හරි එහෙම නැත්නම් බැංකුවට ගිහින් ඩිරෙක්ට් ඩිපොසිට් කරන්න හරි කොහෙටද යන්න ඕන? අන්න බැංකු සේවාවන් තියෙන ටවුන් එකේ. ගම්වල නැහැ මේ දේවල්. නේද? අන්න අපිට පේනවා මේ කාලෙත් අද වගේම තමයි මොකද වෙලා තියෙන්නේ? ගම්වල මේ නගර ආශ්‍රිතව බැංකු සේවා පද්ධති තිබිලා තියෙනවා. ඒ වගේම ප්‍රවාහන පහසුකම් හිතන්නකෝ ගමේ ඉන්න කෙනෙක්ට ප්‍රධාන මාර්ගයට එන්න අඩුම තරම කිලෝමීටර් 5 6 නැත්තම් 10 15 ගෙවාගෙන එන අයත් ඉන්නවා ප්‍රධාන මාර්ගයට එන්න බස් එකක් ගන්න. සමහර ප්‍රදේශවල. හරි. තේරුණාද? හැබැයි ඒ කියන්නේ ප්‍රවාහණය ගත්තාම සුලභ නෑ. පහසු නෑ මිනිස්සුන්ට. පහසුකම් අඩුයි. හැබැයි ටවුන් එකකට යන්නකෝ බලන්න. පික්මී කියලා තියෙනවා, ඌබර් කියලා තියෙනවා නේද හඳුරන්නේ? කෙලින්ම මේ හරිම පහසුයි. ෆෝන් එකෙන් ලොකේෂන් දෙන්න විතරයි තියෙන ඩ්‍රයිවර් කෙනෙක් සිලෙක්ට් කරලා අන්න වාහනේ ළඟට වෙනවා ටවුන් වල. කොහෙටද යන්න ඕන බස් ඕන තරම් තියෙනවා. 3 wheel ඕන තරම් තියෙනවා. හරි. තමන්ට අවශ්‍යතාවයට ඌමනාවට ගැලපෙන ප්‍රවාහන පහසුකම් නගර ආශ්‍රිතව පහසුවෙන් සපයා මොකද්ද කියන්නේ? සපයා ගන්නට මොනවා කියනවද මන් දන්නේ නැහනේ. සපයා ගන්නට පුළුවන්කම තියෙන නගර ආශ්‍රිතව. තේරෙනවද? වචනේ ඉන්නෙත් නැහැ. හරි. ඒ වගේ අන්න ඉන්දියානු සමාජයත් එහෙම තමයි පුතේ. නගර ආශ්‍රිතව මේ කියන ප්‍රවාහන පහසුකම් අධ්‍යාපන මධ්‍යස්ථාන ආදී පිළිලා තිබිලා තාම මේ පහසුකම් සහිත ප්‍රදේශයක් විදිහට මේ නාගරික සමාජ පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. ඒ වගේම තමයි මේ අයගේ භාෂාව, අදහස්, උදහස්, සිතුම් පැතුම්, ආහාර පාන, ඇඳුම් පැළඳුම් මේ හැම දෙයකම වෙනස්කම් තිබ්බ නගරයට සාපේක්ෂව බලද්දී. හරිද? දැන් අපි ගත්තොත් එහෙම නගරවල ඉන්න කට්ටිය ඔය ගොඩාක් මිල අධික කෑම බීම වලට යාලා නිකන් කතා කළානේ. අර මේ කියන්නේ අනේ මම මේ පෙටාවලට යන ගමන් ඉන්නේ මම ඔයාලට පස්සේ කෝල් බෑක් කරන්නම් ඩාලේ. නේ එහෙමනේ කතා කරන්නේ. ගොඩක් අය නිකන් යාර පොෂ් ලැන්ග්වේජ් එකක් තමයි අපි නිකන් කිව්ව පොෂ් ලැන්ග්වේජ් එකකින් තමයි කතා කරන්නේ. බබා මම මේ පෙටාවලට යන ගමන් ඉන්නේ මම ඔයාලට පස්සේ කෝල් බෑක් කරන්නම්. ඕකේ නිකන් හරි අමුතුම එයාලගේ අර භාෂාව හැසිරවීම පවා කතා කරන විදිහ භාෂාව හසුරවන විදිහ හරි වචන භාවිත මේ හැම එකම වෙනස්කම් තියෙනවා. ඒ වගේම සිතුම් පැතුම් ගත්තාම අර සාම්ප්‍රදායික රාමුවෙන් මිදිලා යම් විවෘතව ලෝකයේ දිහා දකින්න වෙනම මයින්ඩ් එකක් තමයි ඒ අයගේ ඔළුවේ තියෙන නගරවල ඉන්න මිනිස්සුන්ගේ. හරිද? ඊට පස්සේ අපිට පේනවා මේ කාලෙත් එහෙම තමයි ඉන්දියානු සමාජය. නගර ආශ්‍රිතව ජීවත් වන මිනිසුන්ගේ ජීවන රටාව ගත්තාම ගමට සාපේක්ෂව සිතුම් පැතුම් අදහස් භාෂාව ආහාර පාන ඇඳුම් පැළඳුම් මේ හැම දෙයකම වෙනස්කම් නාගරික මිනිස්සු තුළ දකින්න ලැබුණා. ඒ වගේම තමයි පෞද්ගලිකත්වය. දැන් හිතන්නකෝ හරිද ගයත්‍රි? මෙන්න මෙහෙම. දැන් ගමේ හරි මොකක්ම හරි කෙනෙක්ට හිතන්නකෝ කවුරු හරි කෙනෙක් මේ හොර රහසේ පැනලා ගිහිල්ලා. හරිද? මොකද වෙන්නේ? පහුවදා වෙද්දි මොකද වෙන්නේ ගයත්‍රි? අමාලි කියලා නංගි කෙනෙක් ඉන්නවා. නංගි කෙලින්ම කොල්ලත් එක්ක ජම්පින් එකෙන් ගොයින් වෙලා. හරි. දැන් මොකද වෙන්නේ පහුවදා වෙද්දි ගමේ නම් ඕක? කතා කරලා බලන්න කට්ටිය. මවාගෙන ඔයාලා ගම්වල නෙමෙයි ඉන්නේ. ළමයි. අඩේ මං විතරක් කතා කරනවා. කො? තනුරි? ගයත්‍රි? උත්පල? මොකද වෙන්නේ? පහුවදා වෙද්දි.
ඕක ගම වටේම ගිහිල්ලා ගින්දරක් වගේ නැද්ද කියලා. ඒව රහස් නෙමේ. පොදු රහස් ඒවා හැමෝම දන්නව එළි වෙද්දි. හංගන්න අමාරුයි. එතන හැම කෙනෙක්ගේම පුද්ගලික ජීවිතේට අනිත් අය ඇඟිලි ගන්න ප්‍රමාණය ප්‍රතිශතය වැඩි ගම් මට්ටමේ. අනිත් අයගේ දේවල් හොයනවා වැඩි. හරිද? නමුත් අපිට පේනවා පුතේ නාගරික සමාජවල එහෙම නැහැ. එයාලා ගොඩාක් දුරට පුද්ගලිකත්වයට මූලිකත්වයක් දෙන්නේ ගොඩාක් අය ඉන්නේ තාප්ප ගහගෙන වෙන් වෙලා. හරිද? තේරුණාද? හුදකලාව ඒ කියන්නේ තමන් පමණයි. හරි. අනිත් අය ගැන වැඩිය හොයන්න යන්නේ පුද්ගලිකත්වයට තමයි මූලිකත්වයක් ඇති. හරිද? එතකොට අන්න ඒ වගේ. හරි. අපිට පේනවා නගරවල තියෙන මෙන්න මේ අදත් දකින්න ලැබෙන පුද්ගලිකත්වයේ කියන සංකල්පය ඒ කාලෙත් ඒ සමාජය තුළ තිබිලා තියෙනවා. ඒ වගේම දැඩි තරඟකාරීත්වයක්. හරි. නාගරික සමාජවල දකින්න ලැබෙනවා. හරි. අන්න ඒ දේවල් ඉන්දියානු සමාජයේ දකින්න ලැබෙනවා. ඊළඟට මේ මාව ඇහෙනව නේද හම්දුරනේ? කට්ටිය කතා කරන්නේ නැත්තේ? ඇහෙනවද නේද? ඔව් ඇහෙනවා. හරි. ඊළඟට තමයි මේ මම කියන්නේ කියේ දැන් ඔය ටවුන් එකකට වගේ යනකොට නේද? ඔයාලගේ අම්මලා ඔයාලට කවදාවත් දැන් ඔයාලව තනියම ටවුන් එකකට යවන්නේ නැහනේ. ටවුන් එකට යනවා කියන්නකෝ. යනකොටම අම්මලා කියනවා නේද තනුරේ. ඔන්න පුතේ උඹ යනවා නම් පරිස්සමෙන් ඵලයක්. ඔය මාළ, කරාඹු මේ දේවල් ගලවලා යමන්. කියන්නේ නැද්ද? කියනවා ඇයි? අම්මා දන්නවා අන්න මේවා දාගෙන ගියොත් ටවුන් එකට ගියොත් තනියම මේකෙල්ල හොරු මංකොල්ලකාරයෝ ටවුන් වල බහුලයි. අන්න හරදරයක් වෙන්න පුළුවන්. ඒ නිසායි අම්මලා මුලින්ම අර වගේ උපදේශයක් දීලා පිටත් කරන්නේ. නැත්නම් අම්මලාම එක් කරගෙන යන්න ඕලා. හරි. ඒ කියන්නේ දැන් ගමේ නම් ඔය මාළ අනම්මනන් දාගෙන රත්තරන් බඩු දාගෙන ඉන්න බය වෙන්න දෙයක් නැහැ. හරි. නිවෙස් ආශ්‍රිතව. හැබැයි නාගරික සමාජවල එහෙම බෑ. ඇයි හොරු වැඩි, මංකොල්ලකාරයෝ වැඩි, අල්ලස් දූෂණය වගේ දේවල්. ඒ කියන්නේ අපරාධ බහුලයි නාගරික සමාජ. ආන්නේ ඒ තත්වයේම අද අපිට නාගරික සමාජවල පේන අන්නේ තත්වයේම ඉන්දියානු සමාජයේත් මුල් යුගයේ තිබිලා තියෙනවා. එතකොට මෙන්න මේ කියන දේවල් දිහා බලපුවාම අපිට පේනවා පුතේ සම්පූර්ණ වශයෙන්ම නාගරීකරණය කියලා කියන්නේ නගර නිර්මාණය වීම. නගර නිර්මාණය වීමත් එක්කම ඒ කියන ප්‍රදේශ ආශ්‍රිතව අපිට දකින්න ලැබෙන නාගරික ලක්ෂණ තියෙනවා. හරි. ආන්‍යගෙන නාගරික ලක්ෂණ හරි ඉන්දියානු සමාජයේත් ඒ කාලේ තිබිලා තියෙනවා. එතකොට ඉන්දියානු සමාජයේ තිබුණු මේ නාගරික ලක්ෂණ ගැන අදහසක් ඔබට ගන්න පුළුවන් අද කාලයට සාපේක්ෂව බලලා. හරි. එතකොට ඔය කියන කාරණා මත කියනවා බුදුහාමුදුරු ಭಾರತයේ පහළ වෙනකොටත් ඇත්තට මේ යුගය ඒ සමාජය බහුල වශයෙන් නාගරීකරණයට ශීඝ්‍ර වශයෙන් නාගරීකරණයට ලක් වෙමින් පැවති කාල පරිච්ඡේදයක් කිය. පැහැදිලිද ගැටලු තියෙනවද හාමුදුරනේ? මැසේජ් එකක් දාන්න ළමයි. තනුරි, පියුමි, ගයත්‍රි පැහැදිලිද? උත්පල ටෙක්ස්ට් එකක් දාන්න බලන්න. ඔව් පැහැදිලි. පැහැදිලි. හොඳයි. ඊළඟට මෙන්න මේක වෙනත් කර්මාන්ත කියන කොටස. දැන් අපි වෙනත් කර්මාන්ත කියලා ගත්තාම මට මතකයි එක්සෑම් එක කලාතුරකින් එක පාරයි මේ ප්‍රශ්නේ අහලා තිබ්බේ. ඉන්දියානු ආර්ථිකය ඔප්නම් වීම සඳහා හරි දියුණු ආර්ථික මට්ටමක් ළඟා කර ගැනීම සඳහා ඔවුන් ඇසුරු කරපු ඔවුන් භාවිතා කරපු වෙනත් කර්මාන්ත මොනවද කියලා. හරි අහලා තිබ්බා. ඒ කියන්නේ මේ පේෂ කර්මාන්ත එහෙම නම් කරන්න නෙමෙයි. ඒ තිබූ බවට තොරතුරු. හරි. ඒතර අපිට පේනවා
ඉන්දියානු සමාජයේ තිබුණු ඒ කියන්නේ ආර්ථිකය හා සම්බන්ධයෙන් ආර්ථිකමය වශයෙන් ඔවුන්ට යම් යහපත් තත්ත්වයකට එන්න උදව් වුණු ප්‍රධානම ඉන්කම් එකක් දෙන මාර්ගය තමයි කෘෂි කර්මාන්තය. ඊට පස්සේ වෙළඳාම සහ ඊට අනතුරුව වෙනත් කර්මාන්ත ඇසුරේ. හරිද? අපිට පේනවා එතනදී ඔය පේෂ කර්මාන්තේ මේක ඔයාලා කියව ගන්න ළමයි. මම අමුතුවෙන් මේකේ විස්තර කරන්න දෙයක් නැහැ. මම යනවා අද බුද්ධ කාලීන ಭಾರತයේ දේශපාලන පසුබිම ගැන කතා කරන්න. එතකොට මේක කියව ගන්න එකකින්ද. හරිද? පේෂ කර්මාන්තය කියන්නේ පේෂ කර්මාන්තය කියලා කියන්නේ මොනවද? රෙදිපිලි ආශ්‍රිත නිෂ්පාදන. විශේෂයෙන්ම ඉන්දියාවේ ඔය දැන් පේෂකාර ගම කියලා ගමක් පිළිබඳ තොරතුරු බෞද්ධ සාහිත්‍යනුත් වාර්තා වෙනවා. එතකොට මේ රෙදිපිලි ආශ්‍රිත කර්මාන්තය තමයි පේෂ කර්මාන්තය කියලා කියන්නේ. ඒ හා සම්බන්ධව නූල් නිෂ්පාදනය කරනවා, රෙදිපිලි නිෂ්පාදනය කරනවා. හරිද? මේ වගේ දේවල් තුලින් ඔවුන් ඒවා විකුණලා හරි නේද? මේ මුදල් හම්බ කරලා තියෙනවා. ඊළඟට සම්භාණ්ඩ. මේවා අමුතුවෙන් කියන්න ඕනේ නෑ. වඩු කර්මාන්තයේ ගඩොල් නිෂ්පාදනය. ඒ වගේම ලාක්ෂා කියලා කියන්නේ ඔය රන් රිදී මුතු මැණික් ලෝකඩ මෙන්න මේ දේවල් ආශ්‍රිතව තියෙන නිර්මාණ. හරි නිෂ්පාදන. මේ අය කරලා තියෙනවා. ඒ වගේම මැටි කර්මාන්තය, කුඹල් කර්මාන්තය තාම දියුණු කියන්නේ වෘත්තියක් විදිහට මේක අපිට හඳුන්වා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඊට පස්සේ ඔය මාලාකරු මීට අමතරව ඔය අපි ගත්තොත් උදාන පාළි අටුවාවේ සඳහන් වෙන ආකාරයට ශිල්ප ශ්‍රේණි 12ක් පිළිබඳ ඔය හස්ති ඒ කියන්නේ ඇත්තු පිළිබඳ අස්ස සිප්ප රත සිප්ප ධනු සිප්ප ලේකා සිප්ප කාව්‍ය සිප්ප ඔය වගේ විවිධ වෘත්තිකයන් පිළිබඳව විවිධ කර්මාන්ත හා සම්බන්ධ තොරතුරු පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා බෞද්ධ සාහිත්‍ය තුළ. ඊට අමතරව තවදුරටත් අපි ගත්තොත් ඔය පංචම කුල ඊටාම වැදගත්. දැන් අපි දන්නවා ශුද්‍රයෝ කියලා චතුරු වර්ණවලට අනුව බලද්දී පහත්ම කුලයක් හිටියනේ ශුද්‍ර කියලා. ඒතර මේ ශුද්‍රයන්ගේ තවදුරටත් බෙදී යාමක් තමයි පංචම කුලය කියලා කියන්නේ. පංචමකයෝ කියලා අපි කියනවා. විභාගයේදීත් මේ පංචම කුල ගැන අහනවා. ඒක නිසා මේක මතක තියාගන්න. චතුරු වර්ණ සම්බන්ධයෙන්ුත් මේ ගැන ඔබ ඉගෙනගෙන තියෙන නිසා මේක 아무තු දෙයක් නෙමෙයි. අපි ගත්තොත් පංචම කුල කියලා මොවුන් බෙදුවෙම ඒ අය කරන වෘත්තිය අනුව. මොනවද මේ පංචම කුල? වේන, නේසාද, රතකාර, පුක්කුස, චණ්ඩාල. ඇයි එහෙම කියන්නේ? වේන කියලා කියන්නේ උණ බට පොතු කර්මාන්තයේ යෙදුණු පිරිස. නේසාද කියලා කියන්නේ දඩයමේ ඔය වැද්දෝ වගේ හිටපු පිරිස්. රතකාර රිය හා සම්භාන නිෂ්පාදනය කරපු කට්ටිය. පුකුස කියලා කියන්නේ අසූචි මල පහ වගේ දේවල් සුද්ධ බුද්ධ කරලා ඒ සඳහා තමන්ගේ සේවය ලබා දුන්නු පිරිස. චණ්ඩාල කියලා කියන්නේ කැලිකසල බැහැර කරපු පිරිස. ඒ වගේ විවිධ වෘත්තීන් අනුව අන්න සේවක පැලැන්තියක් මේ පංචම කුලයකොත් නිර්මාණය වෙලා තිබ්බා. ඉතින් මේකේ විවිධ කර්මාන්ත තවත් ප්‍රධානම කර්මාන්තයක් තමයි ළමයි මේ මොනවද? වෛද්‍ය ශාස්ත්‍රය. ඔය ජීවක වගේ වෛද්‍යවරු ගැන ඔබ අහලා ඇති ජාතක කතාවන් තුල එහෙම නේද? ජීවක වගේ වෛද්‍යවරු හිටියා. එතකොට වෙදකමෙන් සල්ලි හම්බ කරලා තියෙනවා. රාජ සේවයේ හිටපු පිරිස් ඉන්නවා. විශේෂම ඔය සිවුරංග සේනාවල හස්තාරෝහ, අස්සාරෝහ, ධනුග්ගහ වගේ හරිද? මේ සිවුරංග සේනාවේ කියන්නේ මේ රජතුමාගේ යුද සේනාවට බැඳිලා වැඩ කරපු විශාල පිරිසක් ඉඳලා තියෙනවා. ඉතින් මේ වගේ විවිධ වෘත්තිකින් විවිධ කර්මාන්ත ඇසුරු කරගෙන ආර්ථිකමය වශයෙන් ස්වයං පෝෂණය වෙන්න කටයුතු කරලා තියෙනවා. ඒක නිසා මේ හැම කාරණාවක් දිහාම බලද්දී අපිට පේනවා අපේ ඉන්දියානු සමාජයේ බුදුහාමුදුරු ಭಾರತයේ පහළ වෙනකොට දියුණු ආර්ථික තත්ත්වයක්, දියුණු ආර්ථික මට්ටමක් ළඟා කරගෙන තිබුණු බව. හරි. එහෙනම් ගැටලු නෑනේ. එළමයි ගැටලු දෙන්න විදිහක් නෑ. අපි යනවා ඊළඟට අද කතා කරන්න හරි කෝසල ජනපදය ඇවිල්ලා තියෙන්නේ බුද්ධ කාලීන ಭಾರತයේ දේශපාලනය ගැන කතා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ දේශපාලනය. ස්ක්‍රීන් එක පේනවද ගයත්‍රිය?
ගායත්‍රි ස්ක්‍රීන් එක පේනවද පුතේ? පේනවා මිස්. පියුමේ පේනවනේ. හරි. හොඳයි. එතකොට ඔන්න අපි දැන් පළවෙනි පාඩමේ අන්තිම පැත්තට ඇවිල්ලා ඉන්නේ. අපි ඉස්සල්ලාම කතා කළා මේ පළවෙනි පාඩම. මුලින්ම මේක තේරුම් ගන්න ඕන පුතේ. පළවෙනි පාඩම කියලා කියන්නේ අපේ සිලබස් එක ඇතුළේ තියෙන ලොකුම පාඩම. සහ විභාගයේදී වැඩි ප්‍රශ්න ප්‍රමාණයක් අපිට ලැබෙන්නේ මේ පාඩමෙන්. ඒකයි මෙච්චර කල් මේ පාඩම යන්නේ. නමුත් අනිත් පාඩම් අපිට සමහර පාඩම් තියෙන එක දවසේ ඉවර කරලා දාන්න පුළුවන් පාඩම්. උදාහරණයකට පරිසරයේ පාඩම ගන්නකො. හරි. ඒව එක දවසෙන් ඉවර කරන්න පුළුවන්. භෞතික සම්පත් කළමනාකරණය ඒව එක දවසින් ඉවර කරන්න පුළුවන්. කුසල අකුසල විනිශ්චය කර්ම. ඔය වගේ දේවල් තාම ඉක්මනින් ඉවර කරන්න පුළුවන්. නමුත් මේවා එහෙම ඉවර කරන්න බෑ. හරිද? ඒ නිසායි දිගට මේක ඇදිලා යන්නේ. කෙසේ හෝ වේවා අපි ඉක්මනටම මේ පන්තිය තුල හරි මේ දිගම පාඩම ඉතාම කෙටි කාලයකින් ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. දැනටමත් අපි ඒක යම් මට්ටමකට කරලායි තියෙන්නේ. හොඳේ? එතකොට මුලින් අපි කතා කළා ඉන්දියානු සමාජ ධර්මතා කොහොමද සකස් වෙලා තිබ්බේ කියලා. බ්‍රාහ්මණ ඉගැන්වීම සුරෙන්. ඊළඟට අපි කතා කළා ඉන්දියාවේ ආර්ථිකය කොහොමද තිබ්බේ. දැන් කතා කරනවා ඉන්දියාවේ දේශපාලන ක්‍රියාකාරීත්වය. දේශපාලන පසුබිම කොයි වගේද සකස් වෙලා තිබ්බේ කියන කාරණාව කතා කරා. ඇත්තටම දේශපාලනේ ඔයාලගේ ටියුට් එකට මම එවලා දී ඉන්දියානු සමාජයේ ආගමික පසුබිම කියලා කොටසක්. හරි. මේ ටියුට් එක දාලා නැහැ. මේක දාන්නම්. තවත් ටියුට් බන්ඩල් එකක් ඔයාලට හම්බ වෙනවා. ඒකත් එක්ක මේකයි තව තියෙනවා එවන්න මේ ඔය වර්ණ ධර්ම පිළිබඳ අර සමාජ විද්‍යාත්මක අර තර්ක කීපයක් අපි කතා කරේ තරුණේ. ඒ ටියුට් එකත් එක්ක තවත් ටියුට් උත්පලා පුතේ ටියුට් එක හම්බ වෙයි. ගොඩක් අයට ටියුට් ඇවිල්ලා කියලා කිව්වා. ගිහින් කියලාත් කිව්වා උත්පලා මේ කොළඹ ඉන්න පුතා නේද? ඔව් ඔව්. ඒ පුතේ ටියුට් එක මේ යවපු සමහර එක්කෙනෙක්ගේ විතර වගේ ටියුට් එකක් මට අලුතේ කියන්නේ ආපහු හම්බ වුණා එක. මටම ආවා. කෙසේ හෝ වේවා ඒකත් මම දැම්මා. හැබැයි මේ හෙට බලන්න මං ස්පීඩ් එකේ දාලා තියෙන්නේ උත්පලා. හරිද? චුට්ටක් බලමුකෝ බැරිව නැත්නම් මේ තැපැල් කන්තෝරින් පොඩ්ඩක් අහන්න. මාත් බලන්නම් හෙට කතා කරලා. හරි? හොඳයි. ඒ ආගමික පසුබිම කියන කොටස ටිකක් දිගයි. ඒකේ තියෙනවා අපිට ෂඩ් ශාස්ත්‍රවරු ගැන එහෙම කතා කරන්න. ඒක ටිකක් නිමාඩුව යන්න ඕන දෙයක්. දවස් ගාණක් ඇදෙන පාඩමක් ඒකත්. දවස් 4ක්වත් අපිට කරන්න වෙයි ෂඩ් ශාස්ත්‍රවරු ටික. ඒ තරම් දිග පාඩමක් ඒක. ඒක කියලා දෙන්නත් වෙන ප්‍රමාණය වැඩි. ඒක නිසා මම තීරණය කළා ඒක තමයි කරන්න හිටියද. නමුත් මේ මම කල්පනා කළේ දැන් මේ පාඩමත් කරලා දුන්නොත් ඔයාලට පාඩම් කරගන්න පුළුවන්. ලොකු කොටසක් කවර්නේ. මේකනොත් ප්‍රශ්න MCQත් ඒවට නම් සීමාවක් දෙන්න බෑ. එසේ නම් ප්‍රශ්න 5ක් විතර හැදෙන තැන් තියෙනවා මේ පාඩමේ. ඒ නිසා අපි මේක කතා කරලා දාමු. හොඳයි. එතකොට බුද්ධ කාලීන ಭಾರತೀಯ දේශපාලන පසුබිම. දැන් ඇයි අපි මේක ඉගෙන ගන්න ආන්දරනේ? ආගම් බිහි වෙන්න අර දුර්වල ආර්ථික මට්ටමක් තියෙද්දී ආගම් බිහි වෙන්නේ නැහැ වගේ. හරිද? ඕනෑම සමාජයක ඕනෑම රටක ආගමක් බිහි වෙද්දී ඒකට දේශපාලනය බලපානවද නැද්ද? මොකද හිතෙන්නේ? ආගම් බිහි වෙන්න ආගම් පවතින්න දේශපාලනය ඕනද නැද්ද? මොකද හිතෙන්නේ? ආම්ද්‍රු උන්වහන්සේ විතරනේ කතා කරන්නේ. ඒකයි උන්වහන්සේගෙන් මහන්නේ. උන්වහන්සේත් කතා නෑ වගේ. බලපානවා මිස්. බලපානවා. ඇයි එහෙම කියන්නේ? පොඩ්ඩක් ඉතින් කතා කරමුකෝ. බලපානවා. ඔහුව බලපානවා. හරිද? හොඳට මතක තියාගන්න. හරි. ආගමත් දේශපාලනයත් කියන්නේ යාළුවෝ දෙන්නෙක් වගේ කරට කර අත දාගෙන යන පාර්ශව දෙකක්. ආගමට දේශපාලනය නැතුව පවතින්නත් බෑ. දේශපාලනයට ආගම නැතුව පවතින්නත් බෑ. ඒක තමයි ඇත්ත. හරි. විශේෂයෙන්ම අලුත් ආගම් බිහි වෙද්දී. හරි. පවතින දේශපාලනයේ රැකවරණය අත්‍යවශ්‍යද නැද්ද? ඒ බිහි වෙන ආගමට අත්‍යවශ්‍යයි. හරිද? උදාහරණයකට මෙහෙම ගන්නකෝ. දැන් ලංකාවට බුදුදහම හඳුන්වා දෙන්නේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ.
ඒ වෙද්දී කවුද හිටියේ? අපේ රටේ පාලකයා දේවානම් පියතිස්ස රාජතුමා. අශෝක අධිරාජ්‍යය තමයි බුදුදහමේ පණිවිඩය හඳුන්වා දෙන්නේ. බැරි වෙලාවත් අර මේ මීදු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස මිස්සක පවුවට වැඩම කරලා මේ සමනාමයන් මහරජ ජම්බුදීපා ඉදාගතා කියලා මේ කියද්දි අනේ නිකන් යන්න මීදු හාමුදුරුවෝ යන්න කියලා නිකන් ගණන් ගන්න නැතුව මීදු හාමුදුරුවෝ බුදුදහමේ පණිවිඩය පිළිගත්තේ නැත්තම් රජතුමා අනුග්‍රහය දුන්නේ නැත්තම් මොකද වෙන්නේ? අපි බෞද්ධයෝ වේද? බොහෝම කාලයකයි බෞද්ධයෝ වෙන්නේ. අන්න දේවානම්පියතිස්ස රජතුමා මිහිඳු හාමුදුරුවෝ කියන්නේ මේ ජම්බුදීපෙන් ආපු උත්තමයෙක් තමයි කියලා වටහාගෙන වහාම කඩදුණු පැත්තකට දාලා බුදුදහම වැළඳගත්තා. අවනත උනා. බුදුදහම රාජ්‍ය ආගම කියලා වුණා. ආදරේට උණ්ඩා කියේ. තේරුණා? ඒ හින්දා අපි ප්‍රබල බෞද්ධ රාජ්‍යයක් වුණා. හැබැයි බලන්නකෝ ඔයාලා දැන් ඉස්සරහට ඉගෙන ගන්නවා ජපාන් වගේ පාඩම්. ජපාන්, චීන වගේ පාඩම් ඉගෙන ගන්න ඉතින් ඔයාලට පේනවා ඒ උදාහරණයක් ගත්තොත් ජපානයේ ක්‍රිස්තු වර්ෂ 6 වෙනි සියවසේ කොරියාවෙන් බුදුදහම ගෙනියනවා. හැබැයි ඒ විදිහින් ජපාන රාජ්‍යයෙන් ප්‍රබල අනුග්‍රහයක් මේ බුදුදහමට ලැබෙන්නේ නැහැ. හරි. ඒ විදිහින් ජපානයේ ඉන්නවා මේ කවුද? සෙයන් මොන් රජතුමා. හරි. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම අර ජපාන පාලකීන්ට රාජපාලනය සඳහා උදව් කරපු සෝගා මොනනොබේ නකතොමී කියලා ගෝත්‍රික කණ්ඩායම් තුනක් ඉන්නවා. එතන මේ ගෝත්‍රිකයන් කිසි විටකත් අපි ගත්තොත් එහෙම සෝගාවරු ඇරෙන්න මොනනොබේ නකතොමී කියන මේ වැඩි පිරිසක් ගෝත්‍රික කණ්ඩායම් දෙකක්ම බුදුදහම පිළිගන්න කැමතුනේ නැහැ. හරි. ඒ නිසා මොකද වෙන්නේ? අන්න ජපානයේ බුදුදහම ක්‍රිස්තු වර්ෂ 6 ගියත් අවුරුදු 45ක් විතර යනකම්ම බුදුදහම ස්ථාවරත්වයට පත් වෙන්නේ නැහැ. අහට්ට මෙහෙට වැනි තමයි බුදුදහම මිනිස් සමාජයේ කියන්නේ ජපාන් සමාජය තුළට යන්නේ. බලන්නකෝ ආගම් බිහි වෙන්න අපිට බුදුදහම ලැබුණු අවස්ථාවෙම රාජ්‍ය අනුග්‍රහය දුන්න නිසා අන්න අපේ රටේ බුදුදහම හොඳින් රෝපණය වුණා. හැබැයි ජපාන වගේ රටවල් ගත්තාම ඒ රටවල බුදුදහමට ප්‍රබල රාජ්‍ය අනුග්‍රහයක් මුල් අවදියේ ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුදුදහම ස්ථාවරත්වයට පත් වෙන්න බොහෝ කාලයක් ගත වෙලා තියෙනවා. ඒරත් දැන් ඉන්දියාව කියලා කියන්නේ බුදුදහම නිර්මාණය වෙච්ච නිජබිම. උප්පත්ති ස්ථානයේ බුදුදහම. හැබැයි අද ඉන්දියාවේ බුදුදහම ඒ තරම් ප්‍රබලව තියෙනවද හාමුදුරනේ? අද ඉන්දියාවේ නැහැ. ඇයි නැත්තේ? මේ වෙද්දින් ඉන්දියාවේ කියන්නේ බුදුදහම බිහි වුණු රටේම බුදුදහම ප්‍රබල ආගමක් විදිහට පවතින්නේ නැහැ. ඇයි ඒකට හේතුව? හේතු ගොඩක් තියෙනවා. හරිද? මේ විදිහට බුදුදහම පිරිහෙන්න බලපාපු ප්‍රධානම හේතුවක් තමයි බුදුදහමට අනුග්‍රහය දක්වන ප්‍රබල රාජපාලකයෙක් නැහැ. අපි ගත්තොත් එහෙම අදත් බුද්ධ ගයාව බෞද්ධයන්ගේ ප්‍රධාන බෞද්ධ ආගමික මධ්‍යස්ථානය. හැබැයි පාලනය වෙන්නේ හින්දුන් යටතේ. තේරෙනවද? වෙනත් ආගම් උඩට ඇවිල්ලා ඒවට රාජ්‍ය අනුග්‍රහය තියෙනවා. මේ බුදුදහමට ප්‍රබල රාජ්‍ය අනුග්‍රහයක් නැහැ. අශෝක අධිරාජ්‍යයෙන් පස්සේ ඉන්දියානු සමාජය තුළ කනිෂ්කගෙන් පස්සේ බුදුදහමට රැකවරණයක් දුන්නු ප්‍රබල පාලකයෙක් නේ. ඒ හින්දා අන්න රාජ්‍ය හවුහරණක් නොලැබීම නිසා අපිට පේනවා ආගමට පවතින්න හම්බුනේ නැහැ. වෙනත් ආගම් උඩට එස්සෙලා තියෙනවා. හරිද? හැබැයි එහෙම නෙමෙයි බුදුහාමුදුරුවෝ ජීවත් වෙන කාල සමයේදී හරි උන්වහන්සේ කියන්නේ ශාස්ත්‍රීයෙක්. දැන් උන්වහන්සේ බලන්නකො දේශපාලනය ආගමක් නිර්මාණය වෙන කොච්චර බලපානවද කියනවනම් හරිද? උප්පත්තිය ලබන්න කලින් උන්වහන්සේ බැලුවා මේ පස් මහ බැලුවා. මොනවද පස් මහ බැලුවා? නිල් පාට, කොළ පාට එහෙමද? ගායත්‍රි මොනවද බං පස් මහ බැලුවා? කාලය කාලය, දීපේ, දේශේ, කුලය, මව. කුලය බැලුවා. උන්වහන්සේ තෝරගත්තේ මොන කුලේද? ශාස්ත්‍රීය කුලේ. ඒ කියන්නේ රාජ්‍ය කුලේ. බලන්නකෝ. උන්වහන්සේ බ්‍රාහ්මණයෙක් වුණත් වැඩේ බ්‍රාහ්මණ කුලය තෝරගත්තොත් වැඩක් නෑ. මොකද
ඒ චින්තනයට අනුවනේ උන්වහන්සේට හැදෙන්න සිද්ධ. හරි. ඒ නිසා ඒ කුලකයට කියන්නේ වෛශ්‍ය වුණොත් උංග ගණන් ගන්නෑ. ඇයි? ආර්ය කුල තුනේ පහත්ම කුලේ වෛශ්‍ය උනේ. ශුද්‍රයෝ වෙන්න කොහොමත් බෑ. තේරුමක්ම නැති වැඩක්. අන්න කාටත් බලපෑම් කළ හැකි හොඳ තැනක් හොඳ කුලයක් තෝරුවා. ශාස්ත්‍රීය කුලේ. හරි. දෙන්න. ඒකත් දේශපාලනිකයි. එතනත්. ශාස්ත්‍රීය කුලේ. ඊළඟට ඒ පවතින සමාජයේ හිටපු බොහෝ රජවරු බුදුරජාණන් වහන්සේට අනුග්‍රහය දැක්වද නැත්? අනුග්‍රහය දැක්වුවා. ඒ අනුග්‍රහය ලැබෙන්නත් ප්‍රධානම හේතුවක් උනේ මොකක්ද හඳුරන්නේ? මෙයා ශාස්ත්‍රීය වංශිකයෙක්. අපේ කුලේ කෙනෙක් මේ. තේරෙනවද? ඔය වගේ ආගම් බිහි වෙන්න පුතෝ දේශපාලනය අවශ්‍යයි. ආගම් පවතින්න ව්‍යාප්ත වෙන්නත් දේශපාලනය අත්‍යවශ්‍යයි. එහෙනම් අන්න නව ආගමික චින්තනයක් විදිහට ಭಾರತයේ කේන්ද්‍ර කරගෙන බුදුදහම නිර්මාණය වෙද්දී මේ බුදුදහම ඊටම කෙටි කාලයක් තුළ මේ තරම් සාර්ථකව සරුව වැඩුණේ ඇයි කියන ප්‍රශ්නෙට උත්තර හොයද්දී අපිට පේනවා ඒ පැවතුණු දේශපාලන අනුග්‍රහය පුතේ බුදුදහමට ප්‍රබල වශයෙන් ලැබුණා. හරි. එහෙනම් ඒ කොහොමද ලැබුණේ? කවුද මේ දේශපාලකයෝ? කවුද මේ පාලකයෝ? කොයි විදිහටද බුදුදහමට ඒ කට්ටිය අනුග්‍රහය ලබා දුන්නේ කියන කාරණාව අපි අවබෝධ කර ගැනීම සඳහා මෙන්න මේ යුගයේ තිබුණු දේශපාලනික බෑග්ග්‍රවුන්ඩ් එක මේ පාඩමෙන් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. එහෙනම් යමුකෝ බලන්න නෝට් එකට. හොඳයි. කියවන්න බලන්න ගයත්‍රි සටහන. ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේදී ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේදී බුදු හිමියන්ට සමකාලීනව ಭಾರತೀಯ සමාජයේ සිදු වූ දේශපාලනික ක්‍රියාවලිය පිළිබඳව මෙමගින් සාකච්ඡාවට අපේක්ෂිතය. ඒ පිළිබඳ අධ්‍යයනයේදී ත්‍රිපිටක සාහිත්‍ය හා ඉන්දීය ඉතිහාස ග්‍රන්ථයන් ප්‍රධාන මූලාශ්‍ර ලෙස උපයෝගී වේ. ඉතා දිගු ඉතිහාසයකට උරුමකම් කියන ಭಾರತයේ දේශපාලන පසුබිම අතිශයින්ම සංකීර්ණ බවක් ගනී. ශ්‍රී ලංකාව මෙන් 60 ගුණයකටත් වඩා විශාල භූමි භාගයකින් යුතු ಭಾರತය ආරම්භයේදී ඒකීය රාජ්‍යයක් ලෙස පැවතුනද පෞරව රාජධානියේ බිඳවැටීමත් සමග දේශපාලනික වශයෙන් විවිධ බෙදීම්වලට ලක්වන්නට විය. හරියට හරි. හොඳයි. ඔයාලගේ ටියුට් එකේ ටියුට් හම්බෙලා තියෙන කට්ටිය මේ පෞරව රාජධානිය කියන එක අනිවාර්යයෙන්ම highlight කරන්න ඕන. මේ භාගයේදී අහනවා පෞරව රාජධානියක් කියන්නේ මොකක්ද? මේ පෞරව රාජධානිය දීලා යම් ප්‍රකාශ ඔබෙන් අහනවා. දැන් ඉන්දියාව ගත්තාම පුතෝ භූමිය ගත්තාම භූගෝලීය වශයෙන් ගත්තාම විශාලත්වය අතින් ගත්තාම ලංකාව වගේ කී ගුණයක් විශාල කියනවාද ඉන්දියාව දේශය? 60 ගුණයක් පමණ විශාලයි කියලා කියනවා. එතකොට මේ විශාල භූමි භාගයක් කොහොමද දේශපාලනික වශයෙන් පරිපාලනය වෙලා තිබ්බේ? ලක්ෂණ මොනවද කියලාත් අපි මේ පාඩමේදී කතා කරා. එතනදී අපිට දකින්න ලැබෙන දැන් ඔය ඉන්දියා ඉතිහාස ග්‍රන්ථ බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථ වගේ දේවල් වලින් හම්බ වෙන තොරතුරු වලට අනුව අපිට පේනවා දැන් මුල්ම අවස්ථාවේදී ඉන්දියාව දේශපාලනික වශයෙන් එකම රජෙක් යටතේ තමයි පරිපාලනය වෙලා තියෙන්නේ. හරි. ඒ නිසා අපි ඒකට කියනවා මේ මුළු රටම එක පරිපාලන තන්ත්‍රයක් යටතේ. ඒ කියන්නේ එකම පාලකයෙක් යටතේ පාලනය වුණු මේ රාජ්‍යයට අපි කියනවා පෞරව රාජ්‍ය කියලා. ඒකීය රාජ්‍යයක්. ඒකීය රාජ්‍ය. පෞර රාජ්‍ය කියලා කියන්නේ ඒකීය රාජ්‍යයක්. එක පාලකයෙක්ට මුළු රටම අවනතයි. පෞර රාජ්‍යයක් විදිහට තමයි රට මුල්ම අවස්ථාවේදී පුතේ තිබිලා තියෙන්නේ. හැබැයි පෞර රාජ්‍ය කාලයක් යද්දී ඔය හස්තිනා නගරය වගේ නගර ප්‍රධාන අගනගරය ජලයෙන් යටවීම වගේ ස්වභාවික තත්ත්ව ආපදාවන් හේතු කරගෙන නොයෙකුත් උපද්‍රවයන්ට ලක් වුණා. ඒත් එකම රාජධානිය පිරිහෙන්න ඒක හේතුවක් වුණා. ඒ වගේම දේශපාලනික වශයෙන් නැති වුණු නොයෙකුත් අවුල් සහගත තත්ත්වය සහ අර කියපු ස්වභාවික බෙසණයන් හේතු කරගෙන මේ ඒකීය රාජ්‍යයක් තිබුණු පෞර රාජ්‍ය බිඳ වැටෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඉන්දියාවේ පරිපාලනය නොයෙකුත් ක්‍රමවේද ප්‍රභේද යටතේ
පරිපාලනය වෙලා තියෙන්නේ. ඔන්න මේ පෞර රාජ්‍ය බිඳ වැටීමෙන් පස්සේ අපිට පේනවා මණ්ඩල වශයෙන් බෙදාගෙන මේ ඉන්දියාව පාලනය කරලා තියෙනවා. මණ්ඩල ගත්තාම මණ්ඩල 3ක් තිබ්බා. මොනවද හාමුදුරුවෝ මේ මණ්ඩල 3? ඔව් කියමු. මණ්ඩල 3. මහා මණ්ඩලය යොදුන් 900ක් තරම් විශාල ප්‍රදේශය, මධ්‍යම මණ්ඩලය යොදුන් 600ක් තරම් විශාල ප්‍රදේශය, අන්තර් මණ්ඩලය යොදුන් 300ක් තරම් විශාල ප්‍රදේශය. මේ කියන භූමි ප්‍රමාණය අනුව තමයි මේ මණ්ඩල ක්‍රමය තියෙන්නේ. සාමාන්‍යයෙන් මේකත් මට මතකයි MCQ එක තිබ්බා. මණ්ඩල කතාව මණ්ඩල වලට අයිති භූමි ප්‍රමාණය. හරි මේක මතක තියාගන්න හරි ලෙස්සි. මණ්ඩල 3යි. මහා මණ්ඩලය, මධ්‍ය මණ්ඩලය, අන්තර් මණ්ඩලය. මේකේ භූමිය අනුව ගත්තාම මේ තුනේ ගුණාකාරයෙන් එන්නේ 900, 600, 300. ඔන්න වගේ භූමිය අනුව විශාලත්වය ගත්තාම මේකෙත් යම් වෙනසක් තිබ්බා. ඊට අමතරව අපිට තියෙන ප්‍රදේශ වශයෙන් මේ රට පාලනය වෙලා තියෙන ස්වභාවය දකින්න ලැබෙනවා. ප්‍රදේශ ගත්තොත් ප්‍රදේශ 5ක් තිබ්බා. ඔව් මොනවද උත්පලා මේ ප්‍රදේශ 5 පුතේ? කතා කරන්න පුළුවන්ද උත්පලාට? පුළුවන් නේ? මධ්‍ය මොනවද ප්‍රදේශය, ප්‍රදේශ? උත්තරාපතය, අපරාන්තය, දක්ෂිණාපතය, ප්‍රාචීන ප්‍රදේශය, දේශය. ප්‍රාචීන දේශ. මධ්‍ය ප්‍රදේශ, උත්තරාපතය, අපරාන්ත, දක්ෂිණාපතය සහ ප්‍රාචීන දේශ. තුර මෙන්න මේ වගේ ප්‍රදේශ වශයෙන් පරිපාලනය වීමකොත් දකින්න ලැබෙනවා. ඒ කියන්නේ එකම රාජ්‍යයක්ව තිබුණු පෞර රාජ්‍ය බිඳ වැටීමෙන් පස්සේ තමයි මේ වගේ පරිපාලන තත්ත්වයන් දකින්න ලැබෙන්නේ. ඊළඟට තවත් ක්‍රමයක් තමයි ජනපද වශයෙන් සිදු කරන බෙදීම. ඒ යටතේ පරිපාලනය වෙලා තියෙන්නේ. දැන් අපි ගත්තොත් බුදුහාමුදුරුවෝ ಭಾರತයේ පහළ වුණු ක්‍රිස්තු පූර්ව 6 කියද්දී ඒ සමාජයේ කැපී පෙනුණු ප්‍රධානම පරිපාලන ක්‍රමවේදය තමයි මෙන්න මේ කියන ජනපද. දැන් ජනපද කොච්චරක් තිබිලා තියෙනවද කියන කාරණාවේදී ඊටම වැදගත් තොරතුරක් දෙනවා අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ තියෙන මේ සහ චතුක්ක නිපාතයේන තොරතුරු. ඒ වගේ සඳහන් වෙනවා ජනපද ප්‍රධාන 16ක් තිබ්බයි. හරි දැන් මේ මූලාශ්‍ර දෙකත් විභාගයේදී අහන්න පුළුවන්. 16 මහා ජනපද පිළිබඳව තොරතුරු අන්තර්ගත මේ බෞද්ධ ත්‍රිපිටකාගත මූලාශ්‍ර දෙක මොකක්ද? මූලාක්ෂරයක් වන්නේ කියලා හරි. ඒක නිසා මේවා highlight කරලා තියෙන්නේ. දැන් ඔබත් මේවා highlight කරගන්න. දැන් මම ඔයාලට එවන ටියුට් එක මම වැඩි highlight කරන්නේ නැතුවයි එවන්නේ. මොකද මේ මොනවාද print එක යනකොට highlight කරපු දේවල් මේ පොඩක් බොඳ වෙනවා. අන්න ඒ වගේ පොඩි පොඩි අවුල් සහගත තත්ත්ව වෙන නිසා මම මේක වෙනස් කරලා එවන්නේ highlight කරපුවා අයින් කරලා. නමුත් ඔබ ඔය ටියුට් වල විශේෂ කාරණා පුතේ මේ note down කරගන්න. හරි. දැන් ඔයාලට මම ටියුට් එකත් ඇත්තටම මගේ මේ ડોකියුමන්ට් එකත් මම ඔයාලට WhatsApp එකට දානවනේ. හරිද? ඒක බලලා හරි ඔයාලා මේවා highlight කරගන්න. ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙන කරුණු ටික. හොඳයි. ඒතර 16ක් තියෙනවා. 16ට අපි පාලි භාෂාවෙන් 16 කියලාවා. එතකොට මේ 16 මහා ජනපද වශයෙන් තමයි මේ ජනපද ටික අපි හඳුනාගන්නේ නම් කරන්නේ. ඇත්තටම 16ක් නෙමෙයි සමහර තොරතුරු වලට අනුව 16ට වඩා 17ත් 18ත් වගේ ප්‍රමාණයක් තිබ්බා කියන්නත් තොරතුරු වාර්තා වෙනවා. හරි. නමුත් නිශ්චිත වශයෙන්ම බුදුහාමුදුරුවෝ ಭಾರತයේ පහළ වෙද්දී නම් ජනපද 16ක් යටතේ බෙදාගෙන නේද? සමස්ත ඉන්දියාවම පරිපාලනය වෙලා තියෙනවා මේ ජනපද ක්‍රමය යටතේ. එතකොට මේ 16 මහා ජනපද මොනවද සහ ඒ වගේ අගනගර මොනවද කියලා මම මෙතෙන්ට දාලා තියෙනවා. මොනවද මේ ජනපද? අංග, මගධ, කාසි, කෝසල, වජ්ජි, මල්ල, වත්ස, කුරු, පංචාල, මත්ස, සූරසේන, අස්සක, අවන්ති, ගන්ධාර, කාම්බෝජ වගේ මේ ප්‍රදේශ ටික. හරි. එතකොට මේ ප්‍රදේශ 16ක් තියෙනවනේ. මේ 16 ඇත්තටම යම් බෙදීමක්. ඒ කියන්නේ මේ රාජධානීන් 16 නැත්නම් ජනපද 16 පරිපාලන ක්‍රමවේද එක වගේ නෙමෙයි.
හරිද? මේ ජනපද 16 පාලනය වුණු ක්‍රමවේදය අනුව මෙහි යම් බෙදීමක් අපිට දැක ගන්න ලැබෙනවා. මේකේ සමහර ජනපද තිබිලා තියෙනවා උත්පලා හරි එක පාලකයෙක් විසින් පාලනය කරලා තියෙනවා. තනි පාලකයෙක්. එක රජෙක් එක ජනපදයක් පාලනය කරනවා. තනි රජෙක් යටතේ බලය පැවරුණු රාජධානි තිබිලා තියෙනවා. තවත් ඒවා තියෙනවා පිරිසක් එකට එක්ව පාලනය කරපු ජනපද. හරි. ඒතර මෙන්න මේ පරිපාලන ක්‍රමවේදය අපිට පේනවා අර තනි රජෙක් පාලනය කරපු රාජ්‍යන්ට කියනවා රාජාණ්ඩු පාලන ක්‍රමය කියලා. පිරිසක් නැත්තම් සමූහයක් එකට එක් වෙලා පාලනය කරපු රාජ්‍යන් වලට කියනවා මොනවා කියලා දුත්පලා? සමූහාණ්ඩු පාලන ක්‍රමය කියලා. එතකොට මේ රාජාණ්ඩු පාලන ක්‍රමය සමූහාණ්ඩු පාලන ක්‍රමය කියලා පරිපාලන ක්‍රමවේද දෙක යටතේ සමස්ත ජනපද 16ම පාලනය කරලා තිබ්බා. එතන මේ පරිපාලන ක්‍රමවේදය අනුව අපිට පේනවා ජනපද බෙදන්න පුළුවන්. එතනදී මේ අර රාජාණ්ඩු නැත්තම් රාජාණ්ඩු පාලනයේ ක්‍රියාත්මක වෙච්ච ප්‍රබල රාජධානි 4ක් තිබ්බා. ඒවට අපි මහාරාජ්‍ය කියලා තව විශේෂ නමක් දෙනවා. එතන මෙන්න මේ 16 4ක් පුතේ මහාරාජ්‍ය නැත්තම් තනි පාලකයෙක් විසින් පාලනය කරපු රාජාණ්ඩු පාලන ක්‍රමයේ සහිත ජනපද 4ක් වශයෙන් අපිට ඒ 4 ගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතුරුවා ඔක්කොම පාහේ. ඒ කියන්නේ 16න් 4ක් මහාරාජ්‍ය වෙද්දී ඉතුරු 12ම මොනවද? සමූහාණ්ඩු විදිහට නැත්නම් සමූහාණ්ඩු පාලන ක්‍රමයෙන් ක්‍රියාත්මක වුණු රාජධානි ජනපද විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. හරි. මෙතනදී මේ අපේ සිලබස් එක ඇතුලේ මේ ජනපද 16ම ගැන අපි කතා කරන්නේ නැහැ. ප්‍රධාන වශයෙන්ම මහාරාජ්‍ය නැත්නම් අර රාජාණ්ඩු පාලන ක්‍රමයේ ක්‍රියාත්මක වුණු ප්‍රධාන රාජ්‍ය 4ත් සමූහාණ්ඩු 12න් ප්‍රධාන ප්‍රබල සමූහාණ්ඩු දෙකකුත් පිළිබඳව තමයි කතා කරන්නේ. එතකොට සම්පූර්ණයෙන්ම ජනපද 16න් ජනපද කීයක් කතා කරනවද? මේ කවුද? පියුමියු 4යි 2යි ජනපද 6යි. හරි. හොඳයි. මොනවද එතකොට මේ 6? මහාරාජ්‍ය 4 ගත්තාම මගධ, කෝසල, වත්ස, අවන්ති කියන මහාරාජ්‍ය 4. ඒ වගේම සමූහාණ්ඩු ගත්තාම වජ්ජි, මල්ල කියන මෙන්න මේ සමූහාණ්ඩු දෙක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. එතකොට ওই ටික පැහැදිලිද? ගැටලු තිබේද? මැසේජ් එකක් දාන්න බලන්න. ඔතෙන්ට වෙනකම් පැහැදිලිද කියලා හැමෝම? හරි. කට්ටිය දානවා පැහැදිලි කියලා. ඒ කියන්නේ ගැටලුවක් නැහැ. හොඳයි. එහෙනම් අපි යමු මේ කියන එක එක රාජධානි ගැන කතා කරන්න. හරි. එතකොට ළමයි දැන් මේ කතා කරන රාජධානි පිළිබඳ විස්තරය කොහොමද වැදගත් වෙන්නේ? විශේෂයෙන්ම විභාගයේදී මෙන්න මෙහෙම එසේ ප්‍රශ්න අහන්න. උදාහරණයකට ගමුකෝ මෙහෙම මහාරාජ්‍ය 4 මගධ රාජ්‍ය පිළිබඳ හැඳින්වීමක් කරන්න. මගධ රාජ්‍යත් බුදුරජාණන් වහන්සේත් අතර පැවති ස්තබ්දතාවය නිදර්ශන මගින් පෙන්වා දෙන්න. ඔය විදිහටම කෝසලය, වත්ස, අවන්තිය ගැන තොරතුරු අහනවා. වජ්ජි, මල්ල ගැන තොරතුරු අහනවා. එනිසා මේ ජනපද මොන වගේද? මේ වගේ ස්වභාවයක බදුද? මේ ජනපදවල දකින්න ලැබෙන විශේෂ කරුණු කාරණා මොනවද? බුදුදහම හා සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝයා වහන්සේලා මේ ජනපද වලට දක්වන සබඳතාවය කොයි වගේද? මේ ජනපදවල ඉන්න පාලකයන් බුදුදහමට කොයි විදිහටද අනුග්‍රහය දැක්වුවේ?
බුදුරජාණන් වහන්සේගේ ජීවිත වෘතාන්තයේ සුවිශේෂී සිදුවීම් මේ ජනපද කේන්ද්‍ර කරගෙන සිද්ධ වෙලා තියෙනවද? ඒ මොනවද? යනාදි වශයෙන් පුතේ. හරි. සමස්ත කරුණු කාරණා රැස්සක් අපි මේ එක් එක් ජනපදයේ ඇසුරින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. පළවෙනි එක තමයි මහරජයන්. මම කිව්වා 4ක් තිබ්බා. මේ 4න් ප්‍රබලම රාජධානි. විභාගෙදී එහෙමත් ප්‍රශ්නයක් අහනවා. මහරජ්‍ය 4 බලවත්ම රාජ්‍ය මොකක්ද කියලා. බලවත්ම රාජ්‍ය තමයි මගධ රාජ්‍ය. ප්‍රධානම රාජධානියත් මගධ රාජ්‍ය. භූමිය අතින් ගත්තාම ලොකුම රාජධානිය තමයි පුතේ කෝසල රාජධානිය. දෙවැනියට විශාලම රාජ්‍ය තමයි මේ අපි කතා කරන මොකක්ද? මගධ කියලා කියන්නේ. දැන් මට මතකයි විභාගයකදී තිබ්බ බලවත්ම රාජධානිය මොකක්ද? එහෙම ඇහුවොත් උත්තරේ මගධය. භූමිය අතින් ගත්තාම ලොකුම රට මොකක්ද කියලා අහලා තිබ්බා. භූමිය අතින් ගත්තොත් නම් පුතේ ලොකුම රට කෝසලේ. දෙවැනි තැන තමයි මගධයට හම්බ වෙන්නේ. ඔය විශේෂ තැනුව මතක තියාගන්න. හොඳයි. ඊළඟට අපි බලමු මොන වගේද මගධය කියලා කියන්නේ. කවුද කියවන්නේ? ගයත්‍රි කියවමු බලන්න පුතේ. ඉක්මනට යමු හරි. මොකද මේකේ ලොකු දේවල් නැහැ. විශේෂ ටික විතරක් අල්ලගමු. හොඳයි. කියවන්න ගයත්‍රි. උතුරෙන් ගංගා නදිය, නැගෙනහිරින් චම්පා නදිය, නිරිත දිගෙන් වින්ධ්‍යා කඳුවැටිය, බටහිරින් සෝන නදිය යන දේශ සීමාවන් මගධයෙහි සීමාවන් විය. බුද්ධ කාලයේ කෝසල රාජ්‍යයට පමණක් දෙවැනි වූ රාජ්‍ය මගධයයි. ගම් 80000ක් පමණ එයට අයත් විය. වට ප්‍රමාණය යොදුන් 300ක් විය. බලය අතින් ප්‍රධානම ස්ථානය මගධයට හිමිවන අතර බුද්ධ කාලයේදී මෙහි අගනගරය රජගහ නුවරයි. මහා ගෝවින්ද නම් පඬිවරයෙක් මේ නගරය සැලසුම් කළේය. බුද්ධ කාලයේදී මගධ රාජධානියේ රජු වූයේ බිම්බිසාරය. එතුමා 11 මහා ජනපදවලින් බලවත්ම හා තේජවන්තම රජු ලෙස භාරතවැසියෝ පිළිගත්හ. ඔහුගෙන් පුත් අජාසත්ත රජු විය. පීතෘඝාතක පරම්පරාවක් ලෙස මගධ රජු පෙළපත හැඳින්වේ. බිම්බිසාර රජුගේ පුත් අජාසත් පියා මරා රජ වීමෙන් එය ඇරඹුණි. ඒ අනුව උදායිබද්ද, පංචමක, අනුරුද්ධ, මුණ්ඩ, නාගදාස යනාදීන් එකිනෙකා මරා ගනිමින් රජකම අත්පත් කරගත්හ. හරියටම හරි. දැන් අපි ගත්තොත් එහෙම දේශ සීමා ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නැති වෙනවා. දැන් මේකේ මේ විශාලත්වය ගැන කතා කරනකොට ගම් කොච්චරක් විතර අයිති කියලා කියනවද? ගම් 80000ක් විතර පුතේ මගධ රාජ්‍යයට අයත් වෙලා තිබ්බා කියනවා. පරිමාණය ගත්තොත් එහෙම යොදුන් 300ක්. යොදුන් 300ක් කියලා කියන්නේ අර මණ්ඩල වශයෙන් ගත්තොත් මොන වගේ මණ්ඩලයක්ද ළමයි? මහා මණ්ඩලයක්ද? මධ්‍ය මණ්ඩලයක්ද? අන්තර් මණ්ඩලයක්ද? ඔව් හඳුරු. මොකක්ද? මහා මණ්ඩලයක් නම් යොදුන් 900යි. මධ්‍ය මණ්ඩලයක් නම් යොදුන් 600යි. අන්තර් මණ්ඩලයක් නම් හරියටම හරි. තනුරේ අන්තර් මණ්ඩලයක් නම් යොදුන් 300යි කිව්වා. ඒ කියන්නේ මේ මෙහෙමත් අහනවා ප්‍රශ්න. අන්තර් මණ්ඩලයක්. ඒ කියන්නේ නේ මගධ කියන්නේ විශාල භූමි ප්‍රමාණයක් අයිති වෙලා තිබ්බ. දුර ප්‍රධානම අගනගරේ තමයි මොකක්ද? රජගහ නුවර. තවත් වැදගත් කාරණාවක් තියෙනවා මේ නගරය. හරි සැලසුම් කරලා තියෙන්නේ කවුද? මහා ගෝවින්ද කියන පඬිවරයෙක්. මේකත් මට මතකයි විභාගයකදී අහලා තිබුණා MCQ ප්‍රශ්නයක් ඇතුලේ. හරි මහා ගෝවින්ද කියන පඬිවරයා මතක තියාගන්න. ඊළඟට මගධේ පාලකයා කවුද කියන එක ගැන කතා කරොත් බුද්ධ කාලයේදී පුතේ මගධේ පාලකයෝ දෙදෙනෙක් ඉඳලා තියෙනවා. දැන් අනිත් රාජධානි වල මේක දකින්න ලැබෙන්නේ නැහැ. හරි මේක විතරයි මේ කාරණාව highlight වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී මගධ රාජධානිය තුල ප්‍රධාන පාලකයින් දෙදෙනයි. කවුද? එක්කෙනෙක් බිම්බිසාර රජතුමා, අනිත් එක්කෙනා තමයි ඔහුගේ පුත්‍ර රත්නය අජාසත්ත කියලා කියන්නේ. මේ රජ පරම්පරාව ගැන කතා කරද්දී මොන්ගේ කැපී පෙනෙන ලේබල් එකක් තියෙනවා. මොකක්ද? පීතෘඝාතක පරම්පරාවක් විදියට. විභාගයේදී අහනවා ප්‍රශ්නයක්. පීතෘඝාතක රාජ්‍ය පරම්පරාවක් දකින්න ලැබෙන්නේ කුමන රාජධානියේද කියලා. හරි.
එතකොට මගධයේ විය යුතුයි පිළිතුර. ඇයි පීතෘඝාතක කියන්නේ? පියා මරා රජකම ලබා ගැනීම. මේක පටන් ගන්නේ අජාසත්තගෙන්. අජාසත්ත දෙව්දත් හාමුදුරුවන්ගේ වැරදි මඟ පෙන්වීමත් එක්ක මොකද වෙන්නේ? බිම්බිසාර රජතුමා බුදුහාමුදුරන්ට වඩා සමීපතමව හරි බුදුදහමට අනුග්‍රහය දක්වමින් කටයුතු කරපු ඉතාම ශ්‍රේෂ්ඨ පාලකෙක්. මේක දරා ගන්න බැරි වුණා කාටද? දෙව්දත් හාමුදුරන්ට. එහෙනම් බිම්බිසාර රජතුමාගෙන් පලිගන්න පුතාව පාවිච්චි කරා. පුතාව වැරදි මාර්ගයකට යොමු කරලා වැරදි උපදේශ අනුශාසනා දීලා පියා මරණ තත්ත්වයට පුතාව පත් කළා. අවසානයේ අපිට පේනවා රජකම ලබා ගැනීමේ ලෝභීත්වයෙන් අජාසත්ත තමන්ගේ තාත්තව මරනවා නේද? කොහොම හරි මෙතනින් පටන් ගන්න වැඩේ දිගටම යනවා. ඊළඟට අජාසත්තව මරලා උදායිබද්ද රජ වෙනවා. උදායිබද්දව මරලා එයාගේ පුතා පංචමක රජ වෙනවා. පංචමක මරලා එයාගේ පුතා අනුරුද්ධ අවසානයේ මුණ්ඩ නාගදාස් විදිහට මොකද වෙන්නේ? මගධ රාජ පරම්පරාව පුතේ මේ පීතෘඝාතක පරම්පරාවක් විදිහටම ගිහිල්ලා නැති වෙලා යනවා. නැති වෙලා යනවා. හරි. ඒතර මගධයේ කැපී පෙනෙන ප්‍රධානම දෙයක් තමයි ඔන්න. ඊළඟට මේ මගධ රාජධානියේ අපි කියවනේ මහා ගෝවින්ද කියන පඬිවරයා තමයි සැලසුම් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම රජගහ නුවර මේ ප්‍රධාන අගනගරය ගත්තාම මේක මේ පර්වත පහකින් වටවෙච්ච නගරයක්. හරි. ඒ හින්දාම ස්වභාවික රැකවලක් මේ නගරයට ලැබිලා තියෙනවා. ආරක්ෂක වළල්ලක් වගේ මේ පර්වත පහ ක්‍රියාත්මක වෙලා තියෙනවා. හරිද? මොනවද මේ පර්වත පහ? ඉසිගිලි පර්වතය, ගිජ්ජකූට ඒක නම් දන්නව නේද? අර බුදුහාමුදුරන්ගේ ඇඟට නේද? දෙව්දත් හාමුදුරුවෝ ගල් පෙරළුවා කියලා කිව්වේ. ගිජ්ජකූට පර්වතේ නේද? ගිජ්ජකූට පර්වතේ, වේහාර පර්වතේ, වේපුල්ල, පාණ්ඩව කියන මෙන්න මේ පර්වත පහ තමයි ඔය රජගහ නුවර වට කරගෙන තියෙන පර්වත පහ. පර්වත පහකින් වට වෙලා තියෙන නිසා මේකට කියන තවත් විශේෂ නමක් තියෙනවා ගිරිබ්බජ. විභාගයේදී මේ පොයින්ට් එක මේමම අහන. එක් අවස්ථාවකදී පර්වත පහ අහලා තිබ්බා MCQ ඇතුලේ. තවත් අවස්ථාවකදී ඇයි ගිරිබ්බජ කියන්නේ? කියලා අහලා තියෙනවා. නිසා මේවා දැනගන්න. හරි. ඊට අමතරව බුදුදහම හා සම්බන්ධයෙන් කතා කරද්දී ඇත්තටම මගධ රාජ්‍යත් බුදුරජාණන් වහන්සේත් මගධ පාලකයොත් බුදුරජාණන් වහන්සේත් ඒ අතර විශේෂ ඍජු සබඳතා දකින්න ලැබුණ. ඊට අමතරව බුදුදහම හා සම්බන්ධයෙන් විශේෂ සිදුවීම් ගණනාවක් පුතේ මගධ රාජධානිය කේන්ද්‍ර කරගෙන සමාවෙන්න මගධ රාජධානිය කේන්ද්‍ර කරගෙන ඉෂ්ට සිද්ධ වෙලා තියෙනවා. ඒතර මෙන්න ඒ ටික තමයි අපි මෙතන ඉඳන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. කියවමු බලන්න පියුමි පුතේ. බුද්ධත්වයෙන් අනතුරුව එතන ඉඳන්. බුද්ධත්වයෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ජීවිතයේ වැඩි කාල සීමාවක් ගත කරන ලද්දේ මගධ රාජ්‍යයේය. මේ නිසා බුදුදහම ශීඝ්‍රයෙන් මගධය තුළ ව්‍යාප්ත විය. උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප ආදී තුන්බෑ ජටිලයින් ඇතුළු පිරිස බුදුදහම වැළඳගත්තේ බුදුරදුන් මගධ රාජ්‍ය කළ ධර්ම ප්‍රචාරක ව්‍යාපාරයේදීය. බිම්බිසාර රජු තෙරුවන් සරණ ගියේ බෞද්ධයෙකු වූයේද රජු විසින් බුදුපාමොක් මග සගනට වේළුවනාරාමය පූජා කිරීමද සිදු වූයේ මගධ රාජ්‍යයේදීය. ඒ බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාවයි. ඔන්න බිම්බිසාර රජතුමාගේ දායකත්වය බුදුරජාණන් වහන්සේ මගධ රාජ්‍යයත් එක්ක තියෙන සබඳතාවය ගැන තොරතුරු මෙතන වාර්තා වෙනවා. දැන් බලන්න අපිට පේනවා බුදුහාමුදුරේ. ඔන්න තව ප්‍රශ්නයක්. හොඳ ප්‍රශ්නයක්. දැන් ඔය බුදුරජාණන් වහන්සේ වැඩිම කාලයක් තමන්ගේ ජීවිතය ගත කළේ කුමන රාජ්‍යයේද කියලා අහනවා. වැඩිම කාලයක් ජීවත් වුණේ මගධ රාජ්‍ය තුල. තවත් ප්‍රශ්නයක් අහනවා වැඩිම වස් කාලයක් ගත කළේ කොයි රාජ්‍යයේද? හරි අන්න ඒ වගේ වැඩිම
කාලයක් ගත කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න දෙකක් හැදෙනවා ජනපදවලින්. හොඳට මතක තියාගන්න උන්වහන්සේ වැඩිම කාලයක් ජීවත් වුණේ මගධ රාජ්‍යය සහ උන්වහන්සේගේ ජීවිතයේ බුද්ධ චරිතයේ වැඩිම සිදුවීම් ගණනාවක් වාර්තා වෙන්නේ මගධ රාජ්‍ය කේන්ද්‍ර කරගෙන. නිසා අපිට පේනවා උන්වහන්සේ වැඩි කාලයක් මේ රාජධානියේ වැඩ වාසය කරපු නිසාම බුදුදහම සීඝ්‍රයෙන් මේ ප්‍රදේශයේ ව්‍යාප්ත වුණා. සහ ඔය තුන්බෑ ජටිලයන් සසුන්ගත වීම ඒ වගේම බිම්බිසාර රජතුමා බෞද්ධයෙක් වීම බිම්බිසාර රජතුමාට දේශනා කරපු සූත්‍රයක් තිබ්බා. ඔන්න ඕකත් අහනවා. ඔව් මොන සූත්‍රය ශ්‍රවණය කරලාද ඇත්තට මෙයා බෞද්ධයෙක් වෙන්නේ? කාටද මතක? බුදුහාමුදුරුවෝ බිම්බිසාර රජතුමාට දේශනා කරපු සූත්‍රය. ඔව් ළමයි. හාමුදුරනේ මම හාමුදුරුවෝ කියලා මාව අසරණ කරන්න එපානේ. ඈ? ඔව් ඔව් මතකද? කියමුකෝ බලන්න මතකන. මතක නෑ කියලා ගැටලුවක් නෑ. උන්වහන්සේත් ළමෙක් විතර අපේ පන්තිය ඇතුලේ. හරි ඒක නිසා වරදින්න පුළුවන් දැනගන්න පුළුවන් අමතක වෙන්න පුළුවන්. හරි හාමුදුරුවෝ මතකයක් තියෙනවද? මොකද්ද? බිම්බිසාර රජතුමාට දේශනා කරපු සූත්‍රේ තනුරි පෙළ ලියා ගන්න ඔතන. ටියුට් තියෙන කට්ටිය ලියා ගන්න පුතේ. තිරෝ කුඩ සූත්‍රය. විභාගෙදී ඔක කොහොමම අහනවා. හරි. තිරෝ කුඩ සූත්‍රය පුතේ. හරිද? තිරෝ කුඩ සූත්‍රය. තිරෝ කුඩ සූත්‍රය හලයි බෞද්ධයෙක් බවට පත් වෙන්නේ. එතකොට මේ අන්න මෙයා තෙරුවන් සරණ ගියපු බෞද්ධයෙක් බවට පත් වීම ඊළඟට වේළුවනාරාමයේ පූජා කිරීම බිම්බිසාර රජතුමාගෙන් සිද්ධ වුණ දෙයක්. බලන්න බුදුරජාණන් වහන්සේට ආරාමයක් සුඛෝපභෝගී ආරාමයක් පූජා කළා. වේළුවනාරාමයේ. විභාගෙදී අහනෝකත් කවුද වේළුවනාරාමයේ පූජා කළේ? විවිධ ආරාම පූජාවන් පිළිබඳ තොරතුරු ඔබ දන්නවා. ඉතින් මේක පාඩම් තිබ්බේ නැත්නම් එහෙම මේ රට පැටලෙනවා විභාගෙට ගියාම. ඈ විචාකාවත් ඉන්නවා, අනේපිරි සිරිතුමත් ඉන්නවා, බිම්බිසාර රජතුමත් ඉන්නවා, ශාක්‍යයොත් ඉන්නවා, සෙට් එකම ඉන්නවා. ආරාමත් විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒතර මතක තියාගන්න වේළුවඩ ආරාමයේ පූජා කරන්නේ බුදුරජාණන් වහන්සේට කවුද? බිම්බිසාර රජතුමා. හරි. ඊළඟ බුදුරජාණන් වහන්සේත් භික්ෂුන් වහන්සේලාත් වැඩියෙන් වාසය කරපු ප්‍රදේශ විශාල සංඛ්‍යාවක් මේ මගධ රාජධානිය කේන්ද්‍ර කරගෙන තිබ්බද? ඒව තමයි මේ තියෙන්නේ. කාලවන්නේ, වේළුවනාරාමයේ, ශීතවනේ, මිගදාය, ජීවකම්බ වනේ, මෝරනිවාප, ලට්ටි වනය, මද්දකුච්චි, සප්තපර්ණී ගුහාව මේක නම් අහලා තියෙනවානේ. ඉන්දසාල ගුහාව, පිප්පලි ගුහාව, උරුවේල දනව්. ඉතින් මේවා මේ අමුතුවෙන් මම පාඩම් කරන්න කියන්නේ නමුත් කරුමෙට වගේ මේවා එන්න පුළුවන් විභාගෙට. මේ වගේ ප්‍රශ්න આવොත් කරුමෙට තමයි එන්නේ. හරිද? මොකද වැඩි ටච් වෙන දේවල් නෙමෙයිනේ මේවා. ඔළුවේ තියාගෙන ඉන්න දේවලුත් නෙමෙයි. හරිද? ඉතින් ඒක නිසා මේ වගේ එකක් આવොත් පුතේ කරුමෙට ආව එකක් තමයි. හරිද? එතකොට සමහර ප්‍රශ්න අහනවා මේව කොහෙද තියෙන්නේ? මගධ රාජධානියට අයත් නොවන ප්‍රදේශ වන්නේ. අයත් වන ප්‍රදේශ වන්නේ කියලා ප්‍රශ්න හැදෙද්දී මේ කියන තැන් ටික ඉතාම වැදගත්. හරි. ඒතර බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාත් පුතේ විශාල සංඛ්‍යාවක් මේ කියන ප්‍රදේශ ඇසුරු කරගෙන වැඩ වාසය කළා. ඒ වගේම මගධ රාජධානියත් බුදුසසුනත් අතර තියෙන සම්බන්ධය කතා කරනකොට ඉතාම වැදගත් මේ සැරියුත් මුගලන් තෙරුන් වහන්සේලා සසුන්ගත වෙන්නේ මගධ රාජධානිය. බුදුසසුනේ කවුද අග්‍ර ශ්‍රාවක දෙනමනේ සැරියුත් මහරහතන් වහන්සේ සහ මුගලන් මහරහතන් වහන්සේ කියන්නේ. ඒතර මේ සුවිශේෂී චරිත දිත්තය සසුන්ගත වෙන්නේ මගධ රාජධානිය. එතනදිත් ඊටාම වැදගත් සරියුත් මහරහතන් වහන්සේගේ උපන් ගම මගධ රාජ්‍යයේ. උපතත් පිරිනිවීමත් දෙකම මගධ රාජධානිය තමයි සිද්ධ වෙන විශේෂයෙන්ම මගධ රාජධානියේ නාලක කියන බ්‍රාහ්මණ ග්‍රාමයේ. හරි. තමයි පිරිනිවන් පෑම සිද්ධ වෙලා තියෙන්නේ. මේව මෙහෙමම විභාගයේදී අහන්න. ඊළඟ බුද්ධ චරිතයේ සුවිශේෂී සිදුවීම් ගණනාවක් මේ මගධය කේන්ද්‍ර කරගෙන සිද්ධ වෙලා තියෙනවා. හොඳයි. මොනවද ඒ සිදුවීම් උත්පල කියවමු බලන්න.
බෝසතුන්ගේ අභිනිෂ්ක්‍රමණය මගධ රාජ්‍යයේ අනෝමා කාන්තරයේදී සිදුවීම, බිම්බිසාර මහරජු හමුවීම, ආලාර කාලාම උද්දකරාම තවුසන්ගේ අෂ්ට සමාපatti අවබෝධ කර ගැනීම, දුෂ්කර ක්‍රියා ආරම්භ කිරීම හා පස්වග තවුසන්ගෙන් උපස්ථාන ලැබීම, සුජාතාවගේ කිරිපිඩු පිළිගැනීම, ගයා ශීර්ෂයේදී වෙසක් පුන් පොහෝදා මරසෙන් පරදවා බුද්ධත්වය ලැබීම, සත්පතිය ගත කිරීම, භික්ෂු ශාසනයේ ආරම්භය. හරියට හරි. මේ විශේෂ සිදුවීම් මූලික කරගෙන MCQ අහන. උදාහරණ විදිහට ගත්තාම බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ බුද්ධ චරිතයේ වැඩිම සිදුවීම් ගණනාවක් කුමන රාජධානියේද සිද්ධ වුණේ? බුදුරජාණන් වහන්සේගේ අපි ගත්තොත් එහෙම බුද්ධත්වයේ ලැබීම කුමන රාජධානියේද සිදු වුණේ? මහා විනිශ්ක්‍රමණය සිද්ධ වුණේ කුමන රාජධානියේද? හරි. භික්ෂුණී ශාසනය ආරම්භ වුණේ කුමන රාජධානියේ? එහෙම නැත්නම් මේ රාජධානියක් දීලා ඒ රාජධානියට අදාළව මේ විස්තර වලින් වැරදි විස්තරය මොකක්ද? නිවැරදි විස්තරය මොකක්ද? ඔන්න ඔය වගේ ප්‍රශ්න හදන්න පුළුවන්. නිසා මේවා highlight කරන්න මේ හින්දා මේවා බලා ගන්න. හරි. එතකොට වැඩිම කියන්නේ බුද්ධ චරිතයේ වැඩිම සිදුවීම් ගණනාවක් කියපුවම පුතේ අනිවාර්යයෙන්ම මගධය තමයි ඔබ තෝරාගත යුතු. දන්නේ නැති වුණත් මගධය තෝරා ගනින්න ඈ. හරි. ඒතර මහා විනිශ්ක්‍රමණය ඊළඟට මේ මුල් ගුරුවරු ආලාර කාලා මුද්දකරාම මේ පුත්ත කියන මේ තවුස්වරු හමු වෙලා යාළගෙන් අෂ්ට සමාපatti ලබා ගන්න දේවල්. ශරීරයට දැඩි ලෙස දුක් දීම, දැඩි ලෙස සැපදීම ඒවත් මේකේ තමයි වෙන්නේ. ඊට පස්සේ සුදාතාවගේ කිරිපිඩු දානේ අවසාන දානේ සිදුහත් අවසා ලබන අවසාන දානේ ඊට පස්සේ බුද්ධත්වයේ ලබා ගැනීම තාම විශේෂයි. සත්සතිය ගත කරන එක, භික්ෂු ශාසනය ආරම්භය, ප්‍රථම ධර්ම දේශනාව ඔක්කොම සිද්ධ වෙන්නේ මගධය කේන්ද්‍ර කර. එතනින්ම අපිට පේනවා මගධ රාජධානිය බුදුදහමත් අතර බුද්ධ චරිතයත් එක්ක විශේෂ සබඳතාවයක් තිබිලා තියෙනවා. ඊට අමතරව භික්ෂුණීන් වහන්සේලා ගත්තාම මෙන්න මේ කේමාතරණී, චාලා, උපචාලා, සීසූපචාලා. මේ චාලා, උපචාලා, සීසූපචාලා කියන තුන්දෙනාට සගල වරහණක් දාලා පුතේ ලියා ගන්න. මේ අය ඇවිල්ලා මේ සරියුත් මහරහතන් වහන්සේගේ ගිහි කල සහෝදරියන්. සගල වරහණක් දාලා ලියා ගන්න. සරියුත් මහරහතන් වහන්සේගේ ගිහි කල සහෝදරියන්. අන්ද්‍රෝ ටියුට් එක මේ ටියුට් එක හම්බෙලා නෑනේ නේ. හරි. ටියුට් එකේ දාගන්න දැන් කට්ටිය ටියුට් එක හොයනවා ඇති හූ ගාලා. මේ මටත් ට්‍රැක් නේ. හරි. මේ ටියුට් එක දාලානේ. නමුත් මතක තියාගන්න. සරියුත් මහරහතන් වහන්සේ ගැන වෙනම පාඩමක් කරනවා අපි. ඒ පාඩමේදීත් ඔයාලට මේවා මෙහෙමම හම්බ වෙනවා. මේ චාලා, උපචාලා, සීසුපචාලා කියන තුන්දෙනා ගැන. හරි දැනට මතක තියාගන්නකෝ එහෙනම් මේ අය කවුද තනුරේ? සරියුත් මහරහතන් වහන්සේගේ සහෝදරය. හරි. ඒ වගේම ඒක නෙමෙයි මෙතනදී ඇත්තටම වැදගත් වෙන කාරණාවක් ඈ. භද්‍රා කුණ්ඩලකේශිනී වගේ මෙන්න මේ වගේ ගිහි මේ කාන්තා පැවිදිනියෝ ඇත්තටම භික්ෂුණීන් වහන්සේලා වශයෙන් සම්බුද්ධ ශාසනයට විශාල මෙහෙවරක් කළා. ඒතර මේ අය මේ මගදී ඉඳලා මගදේදී සසුන්ගත වෙච්ච පිරිසක්. එකත් ඉතාම වැදගත් කාරණාවක්. එවැගේම බුදුහාමුදුරුවෝ මෙන්න මේ සූත්‍ර මේවත් අහනවා විභාගයේදී ආටානාටිය සිංහලෝවාද සූත්‍රය, කසිභාරද්වාජ සූත්‍රය, චුන්ද වගේ සූත්‍ර නේද? බොජ්ජංග සූත්‍ර මේ හැම එකක්ම දේශනා කරලා තියෙන්නේ කොහෙද? මෙන්න මේ මගධ රාජධානියේ වැඩ වාසය කරන කාලේ. ඊට අමතරව බුදුහාමුදුරන්ගේ 2 3 4 මොනවද? 2 3 4 වස් 17 20 කියන වස් කාල ගත කරලා තියෙන්නේ මේ කියන මගධ රාජ්‍ය කේන්ද්‍ර කරගෙන. ඊට අමතරව අපිට පේනවා අන්න දැන් මං ඉස්සෙල්ලා කිව්වා බිම්බිසාර රජතුමාට බුදුහාමුදුරෝ දේශනා කරපු සූත්‍රය තමයි මොකද්ද? තිරෝකුඩ සූත්‍රය. හරි. මේක නැතිනම් ටියුට් එක නැහැනේ ළඟ. හරිද? නමුත් ඔයාලා කොහෙන් හරි ලියලා තියාගන්න. අනිවාර්යයෙන්ම ලියලා තියාගන්න තිරෝකුඩ සූත්‍රය දේශනා කළේ කියලා.
ඊළඟට දැන් මෙයා ලොකු වැරැද්දක් කරනවනේ තාත්තාව මරනවා. හරිද? තමන් කරපු බරපතල වැරැද්දේ බරපතලකම මෙයාට වැඩිපුරම අජාසත්තට තේරෙන්නේ තමන්ට දරුවා උපන් වෙලාව. තේරෙනවද? හරිද? එතකොට මෙයා මාර විදිහට දුක් වෙනවා මම කරේ මහා වැරැද්දක් කියන දේ මෙයාට තේරෙනවා. හිත හදාගන්නම බෑ. ජීවක වෛද්‍යවරයාව හම්බ වෙනවා. ජීවක වෛද්‍යවරයා මෙයාව යොමු කරනවා බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ තමයි මාර්ගෝපදේශනය ලබා දෙන්න මෙයාට ආයෙත් ප්‍රකෘති තත්ත්වයට එන්න. හරි. එතනදී ඇත්තටම බුදුහාමුදුරුවෝ මේ අජාසත්ත රජතුමාට දේශනා කරන සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය තමයි මොකක්ද? සාමාන්‍ය ඵල සූත්‍රය කියලා කියන්නේ. සාමාන්‍ය ඵල සූත්‍රය. ටියුට් එක දාන්නම් ගෲප් එකට. ඒක බලා ගන්න. හරි ඔයාලට ටියුට් එක print එකකුත් එවන්නම්. ඒතර මේක මේ print එක එවුවේ නැත්නම් මේකේ එක document එකයි තියෙන්නේ ඔයාලට. හරි. ඔයාලා දන්නවා මේ ඔයාලගේ ටියුට් ටික එවන්න යම් ගැටලුවක් වෙලා තිබ්බනේ මගේ පැත්තේ. මුල් අවස්ථාවේ ගිය මාසේ ටියුට් එක බඩ බ්ලොක් එකක් වෙලා තිබිලා තියෙනවා. හරි. එතකොට ඒකටත් එක්ක තමයි මම මේ මාසේ ටියුට් එකේනොත් කොටසක් දාලා එවලා තියෙන්නේ. ඔක්කොම නෙමෙයි කොටසක් දාලා එවලා තියෙන්නේ. එතකොට මේ කරන ටියුට් එක මම එඩිට් කරන්න බලද්දි ඇත්තටම එක ડોකියුමන්ට් එකයි තිබ්බේ. භාගෙට එවලා වැඩක් නැති නිසායි මම දැම්මේ නැති ළමයිනේ. හරි. මේකත් ඔයාලට ලැබෙන්න සලස්වන්න. හරි. එතකන් අර ගෲප් එකට දාන ටියුට්ස් බලන්න. හරිද? ඊළඟට ඔන්න සූත්‍ර දෙක ඉතාම ක්ලියර්. දැන් කොහොම හරි වේවා අපිට පේනවා ඊළඟට අජාසත්ත රජතුමත් බුදුදහමට ඉතාම පක්ෂපාතීව පසු කාලීනව බොහෝ සේවාවන් සිද්ධ කරලා තියෙනවා. එයාගේ සේවාවේ වැදගත්කම වැඩියෙන්ම කැපී පෙනෙන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ. දැන් අපිට පේනවා මහා පරිනිබ්බාන සූත්‍රයේදී හරිද බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරුවෝ අහනවා බුදුහාමුදුරනේ ඔබ වහන්සේගේ පිරිනිවීමෙන් පස්සේ මේ ශ්‍රී සම්බුද්ධ දේහයට අපි මොකද කරන්නේ කියලා අහනවා. හරිද? එතනදී බුදුහාමුදුරුවෝ කියනවා ප්‍රතිපිළිතුරු දෙනවා ආනන්දය මගේ ආදාහණයෙන් පස්සේ ධාතුන් වහන්සේලා සතරමං හන්දිවල සිව්මං හන්දිවල තනවලා ස්තූප තනවා ඒවට වන්දනාමාන පුද පූජාවන් පවත්වන්න කියලා. අනුශාසනා. අන්නේ අනුශාසනාව පරිදි මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවා. ඒ වෙද්දින් අජාසත්ත තමයි මගදී පාලකයා. හරිද? පිරිනිවන් පෑමෙන් පස්සේ ආදාහන උත්සව ඉතාම උත්සවකාරයෙන් පවත්වීමටත් රාජානුග්‍රහය අජාසත්තයෙන් ලැබෙනවා. සහ ආදාහණයෙන් පස්සේ හරිද? ධාතුන් වහන්සේලා කොටස් 8කට බෙදනවා. මේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා හරිද? මගදී ස්තූපයක් තනවන්න අජාසත්ත රජතුමා කටයුතු කරා. හරිද? ඊට පස්සේ අන්න ස්තූප තනවමින් මේ බුද්ධ වචනය ක්‍රියාවට නැංවීම ස්තූප තනවමින් මේ බුද්ධාලම්බන ප්‍රීතියෙන් මිනිස්සුන්ට තවදුරටත් වන්දනාමාන කරන්න මේ පූජනීය වස්තු නිර්මාණය කිරීම මෙයාගෙන් සිද්ධ වෙච්ච සේවයක්. හරි. ඒ විතරක් නෙමේ අපිට වෙනවා ප්‍රථම ධර්ම සංගායනා පැවැත්වීමට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය දෙන්නේ කවුද? අජාසත්ත රජතුමා. මොකක්ද ප්‍රථම ධර්ම සංගායනාවට හේතුව ළමයිනි? කවුරු හරි කියන්න මට? ප්‍රථම ධර්ම සංගායනාවට ආසන්නම හේතුව. දන්න කෙනෙක් කියන්න බට? සුභද්‍ර භික්ෂුවගේ අභද්‍ර ආරියටම හරි. සුභද්‍රගේ අභද්‍ර වචනේ. මොකද්ද සුභද්‍ර කියපු අභද්‍ර කතාව ළමයි? බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා ආදාහන උත්සවයට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වඩිනවා. හරි දේහයට අවසන් ගෞරව දක්වන්නේ. ඒ අවස්ථාවේදී එනකොට දැන් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලානේ. මේක සතුටු වෙන්න ඕන කාරණයක් නෙමෙයි, ජොලි වෙන්න ඕන කාරණයක් නෙමෙයි. ශාස්ත්‍රවරයා පිරිනිවන් පාලා. අන්න පෘථග්ජන වික්ෂුන් වහන්සේලා හඬන හොට්ටු කරාගෙන අනේ අපි දැන් කොහොමද නිවන් දකින්නේ? බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවනේ, අපේ බුදුහාමුදුරනේ කියලා අඬන කට්ටිය. පෘථග්ජනය හරිද? ඉතින් මෙහෙම ශෝක කරනකොට එක භික්ෂුවක් කවුද? අර තනුරේ කියපු සුභද්‍ර භික්ෂුන් වහන්සේ. වයස්ක භික්ෂුන් වහන්සේ. උන්වහන්සේ කියන අඬන්න එපා.
අඬන්න දෙයක් නෙමෙයි මේක. මේක සතුටු වෙන්න ඕන කාරණා. ඇයි? දැන් අපිට අර එහෙම කොරන්ට මෙහෙම කොරන්ට කියලා නීති දාන්න කෙනෙක් නැහැ. උන්වහන්සේ පිරිනුවම් පෑවා. නීති දාන්නේ නැහැ. විනය නීති දාන්න කෙනෙක් නැහැ. විනය නීති දාලා අපිව හිර කරන්න දැන් කෙනෙක් නැහැ. අපිට කැමති නම් අපි කැමති දේ කරනවා. අකමැති නම් අපි කරන්නේ නැහැ. ඉතින් මේ හොඳ අවස්ථාවක් නෙමේක නේද? සතුටු වෙන්න ඕන කාරණාවක්. අඬන්න එපා. ඇවැත්නි ශෝක නොකරත්වා. කියා සුභද්‍ර හාමුදුරුවෝ අර අඬන භික්ෂූන් නලවනවා. පනසනවා. මේක ඇහෙනවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. අන්න පිරිනුවම් පාපු ගමම්ම සම්බුද්ධ ශාසනයේ ඉන්න භික්ෂුන් වහන්සේලා ඇතැම් පිරිසක් මෙහෙම කතිකා කරනවා නම් අනාගතයේ බුදුදහමට මොනවා වෙයිද කියලා අනාගත බයක් ඇති වුණා. වහාම ධර්මයේත් විනයේත් ස්ථාවරත්වයේ සඳහා සම්බුද්ධ ශාසනයේ චිරපැවැත්ම සඳහා සංඝායනාවක් කළ යුතුයි කියලා අදිටන් කරගත්තා. මහා කාශ්‍යප මහරහතන්. එයano අපිට පේනවා බුද්ධ පරිනිර්වාණය මාස 3කට පස්සේ ධර්ම සංගායනාවක් පවත්වනවා. ප්‍රථම ධර්ම සංගායනාව. ඔයාලා හිතන්න එපා මේක ලේසි සංගායනාවක් කියලා. හරි. ඔයාලා හිතනවද පුතේ මේ සංගායනාව ලේසියෙන් පවත්වාගෙන යන්න බාධාවකින් තොරව පවත්වාගෙන යන්න බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන්න ඇති කියලා? නෑ. හරි. අභියෝග ගොඩක් තිබ්බා. දැන් බුදුහාමුදුරුවෝ පිරිනොන් පාන එකෙන් වාසිය කාටද? අන්‍යාගමිකයින්ට. උන් කැමති දාපහු සංගායනාවක් කරලා බුදුදහම ස්ථාවරත්වයට එනවද? නැහැ. එහෙනම් අන්‍යාගමික බලපෑම තිබ්බා. ඒ විතරක් නෙමෙයි සසුන ඇතුළෙන්ම බාධාවන් තිබ්බා. මේ විවිධ බාධාවන් තිබුණත් සංගායනාවට කිසිදු බාධාවක් ඇති නොවන ආකාරයෙන් හරි මාස 5ක් පුරාවට හරි සංගායනාවට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙමින් නිරුපද්‍රිතව සංගායනාව පවත්වාගෙන යන්න හරි මේ අජාසත් රජතුමා තමන්ගේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නා. එදා ප්‍රථම ධර්ම සංගායනාව පවත්වපු නිසා අද වෙනකම්ම සම්බුද්ධ ශාසනයේ චිරාත් කාලයක් පවතින එක ලොකු ශක්තිමත් පදනමක් වුණා. ඒතර මේ ශාසනික ක්‍රියාමාර්ගය කලේ අජාසත් රජතුමා. ඒතර මේ කියන විශේෂ කාරණා සියල්ල බැලුවාම අපිට පේනවා මගධය කියන්නේ මහා රාජ්‍ය ප්‍රබල රාජ්‍ය. මේ රාජ්‍යයේ හිටපු පාලකයෝ දෙදෙනාම බුදුරජාණන් වහන්සේට පක්ෂපාතී සහ මේ රාජධානියේ බුදුදහම බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝයා කියන මේ පිරිස අතර අන්‍යෝන්‍ය සහ සබඳතාවයක් පැහැදිලි වශයෙන්ම අපිට දැක ගන්නට ලැබේ. නම් අන්න මගධ රාජ්‍ය බුදුදහමට පක්ෂපාත. අයිඩියා එක ගත්තා. ඊළඟට බලමු. කෝසලේ කතා කරලෙමු නේ. ඔව්. අනිත් ටියුට් එකේ කෝසලේ ඇත්ත. අපි බලමු. හොඳයි. කෝසලය. පේනව නේද ටියුට් එක? ඔව් තනුටි. කියවන්න බලන්න. කෝසල රාජ්‍ය මේකත් මහා රාජ්‍යයක් ඈ. අර අපි කිව්ව ප්‍රබල රාජධානි වලින් දෙවනි රාජධානිය. හොඳයි. කෝසලය ගැනත් බලමුකෝ මොනවද විස්තර? තනුරි. දේශ සීමා බටහිරින් පංචාල රට, දකුණින් ගංගා නදිය, නැගෙනහිරින් සදා හීරා නදිය, උතුරින් නේපාල කඳුවැටිය යන දේශ සීමා තුළ කෝසල ජනපදය පිහිටියේය. සොළොස් මහා ජනපද අතුරින් සුවිශාලතම අධිරාජ්‍ය කෝසල රාජ්‍ය විය. මේ නිසාම ශ්‍රාවස්තිපුරය සැවැත් නුවර අගනුවර කරගත් උත්තර කෝසල හා කුසාවතීපුරය අගනුවර කරගත් දක්ෂිණ කෝසලය ලෙස ප්‍රධාන කොටස් දෙකකින් කොසොල් රාජ්‍ය සමන්විත විය. සැවැත් නුවර, සාකේත නුවර, අයෝධ්‍යා යන නගර මූලික තැනක් ගත්තේය. බුද්ධ කාලය වන විට මුළු කෝසල රාජ්‍යයේම අගනුවර වූයේ සැවැත් නුවරයි. බුද්ධ කාලය වන විට කෝසලයේ අධිරාජයා වූයේ කොසොල් රජතුමාය. ඔහුගෙන් පසුව විදුඩහ රජු පාලකයා විය. හරියට හරි.
එතකොට මේකේ දැනගන්න තියෙන විශේෂ දැන් දේශ සීමා නම් ඇත්තටම විභාගයේදී අහන්නේ MCQ වල අහන්නේ දේශ සීමාවෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා. ඒක මම ඉස්සරහට කියන්න. කෙසේ වෙතත් දැන් හිතන්නකෝ එසේ වලදී නම් මේක වැදගත් වෙනවා. හරි. ඒ කියන්නේ මගධ කෝසල රාජධානිය පිළිබඳ හඳුන්වන්න කියලා. ඉතින් අනිවාර්යයෙන්ම දේශ සීමාව ගැන එතනදී යම් තොරතුරක් කියන්න පුළුවන් නම් හරි වටිනවා. හරිද? එතකොට ඒ නිසා ඒව බලා ගන්න. දැන් 11 මහා ජනපද වලින් මම කිව්වා භූමිය අතින් ගත්තාම විශාලම රාජ්‍ය තමයි කෝසලේ නැත්තම් කොසල් රාජධානිය කියන්නේ. එතකොට විශාලත්වයෙන් වැඩි නිසාම මේක කොටස් දෙකකට බෙදාගෙන උත්තර කෝසලේ දක්ෂිණ කෝසලේ දෙක. ඔය කොරියාවේ තියෙන උතුරු කොරියාව දකුණු කොරියාව කියලානේ. ඒ වගේ උත්තර කෝසලේ දක්ෂිණ කෝසලේ කියලා ප්‍රධාන කොටස් දෙකකට බෙදාගෙන තමයි පාලනය වෙලා තියෙන්නේ. අපි ගත්තොත් එහෙම උත්තර කෝසලේ අගනගරය වෙලා තියෙන සවැත් නුවර, දක්ෂිණ කෝසලේ අගනගරය වෙලා තියෙන කුසාවතිය. හරිද? කුසාවතී පුරය. කෙසේ වෙතත් අපිට පේනවා බුද්ධ කාලේ වෙද්දී මේ සාවස්ති නැත්තම් මොනවද? සවැත් නුවර තමයි ප්‍රධානම අගනගරය වෙලා තියෙන්නේ. හරිද? ඊළඟට මේ සවැත් නුවරට අමතරව සාකේත අයෝධ්‍යා කියන නගරත් මේ කෝසල රාජධානිය තිබුණු ඉතාම දියුණු නගර විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. මේ නගරවලුනුත් ප්‍රශ්න එනවා. උදාහරණයකට ගත්තොත් මේ කෝසල ජනපදයට අයත් නගර නොවන්නේ අයත් නගර වන්නේ වගේ ප්‍රශ්න MCQ දානවා. මේ වගේ දැම්මොත් නම් ඇත්තටම අර මං කිව්වේ කරුමෙට අහන ප්‍රශ්න තමයි. හරිද? හොඳයි. ඊළඟට කවුද මේ කෝසලේ ඉන්න පාලකයා? පස්සේ නදී කොසල් රජතුමා. එයාගේ පුතා තමයි විදුඩබ කියලා කියන්නේ. ඊළඟට මේ කෝසලය බුදුදහමත් අතර තියෙන සම්බන්ධතාවය මතු කරගත්තොත් අපිට පේනවා මජ්ක්‍ධිම නිකායේ බාහිතිය සූත්‍රයේ සඳහන් වෙන ආකාරයට කොසල් රජතුමා බුදුදහමට මාර සෙයින් ප්‍රිය කරපු බුදුරජාණන් වහන්සේට ඊටාම ගෞරවපූර්වකව කටයුතු කරපු ප්‍රතාපවත් පාලකෙක්. තාම හොඳ බෞද්ධ පාලකෙක් කොසල් රජතුමා කියලා කියන්නේ. හරිද? මේ ඔය බාහිතිය සූත්‍රයේ සඳහන් කරන ආකාරයට හැම විටම කොසල් රජතුමා මේ උත්සාහ කරලා තියෙනවා මේ බුදුරජාණන් වහන්සේත් එක්ක තමන්ව ටිකක් සංසන්දනය කරගන්න. පොඩි කනෙක්ෂන් එකක් හදාගන්න. මෙයා try කරලා තියෙනවා. හරිද? ඒකෙම පේනවා මෙයා බුදුරජාණන් වහන්සේට කොයිතරම්නම් ප්‍රිය කරාද, ඇලුම් කරාද, උන්වහන්සේගේ ධර්මයට කොයිතරම් ඇලුම් කරපු කෙනෙක්ද කියන කාරණා. හරි. මොනවද කියලා තියෙන්නේ ඇත්තටම? නිකන් ඔයයි මමයි දෙන්නෙක් නෙමෙයි අපි දෙන්නා නිකන් එක වගේ එක ලෙවල් එක දෙන්නෙක් කියනවා වගේ අයිඩියා එකක් මෙතනදී දෙන්න හදන්නේ. ඔව් කියවන්න බලන්න තරුණි. කොසල් රජතුමා කියන ටික ඔය තියෙන්නේ රෝස පාට කොටුවේ. මමද කොසොල් රටවැසියෙක්මි. භාග්‍යවතුන් වහන්සේද කොසොල් වැසියෙක් වේ. මමද 80 වෙනි වියේය. ඔබද 80 හැවිරිදි වේ. මමද ශාස්ත්‍රීය වංශිකයෙක්මි. ඔබ වහන්සේද ශාස්ත්‍රීය වංශිකයෙක් වේ. ශාස්ත්‍රීය නෙමේ ශාස්ත්‍රීය විය යුතු කියන්නේ රජ වංශය. හරි? එතන බලන්න නිකන් මේ කියන අදහස් ඇත්තටම ඔබ වහන්සේ මමයි නිකන් නේද? නිකන් ගහට පොත්ත වගේ දෙන්නෙක් තමයි කියන වගේ අයිඩියා එකක් නේ ගොඩනගන්නේ. අර ඊටාම සමීපතාවයක් මේ දෙදෙනා අතර තිබිලා තියෙනවා. විශේෂයෙන්ම සම්බුද්ධ ශාසනයේ විශේෂ සිදුවීම් කීපයක් හරි කෝසලේ සිද්ධ වුණා. ප්‍රධාන සිද්ධිය තමයි බුදුරජාණන් වහන්සේ හා සම්බන්ධව කතා කරද්දී උන්වහන්සේගේ උපත බෝසත් උපත සිද්ධ වුණේ කොහෙද? කෝසල රාජධානියේ. ලුම්බිනි සල්ලුයන පිහිටලා තිබ්බ පුතේ කොසල් රාජධානිය. හරිද? ඕක අහනවා විභාගෙදී. අර දැන් මං කිව්වේ උන්වහන්සේගේ බුද්ධත්වය මහාබිනිෂ්ක්‍රමණය බුද්ධත්වය ඒ දේ මොනවද අපි ගත්තොත් එහෙම සත්‍ය ගත කිරීම ඔය වගේ සුවිශේෂී කාරණා මගදී මේ සිද්ධ වුණේ. හැබැයි උපත බුදුරජාණන් වහන්සේගේ තෙමගුලෙන් උපත කොහෙද? කෝසල රාජධානිය. හරි බුද්ධත්වයේ මගදී උප්පත්තිය කෝසලේ පිරිනිවීම කොහෙද? මල්ල රාජධානිය සමුහාණ්ඩුවක සිද්ධ වෙන්නේ. අපි බලමු ඒවත් ඉස්සරහට. ඔය විශේෂ කාරණා තමයි අතරම මේ පාඩමෙන් ගන්න තියෙන්නේ. හොඳේ.
ඊළඟට ඔය ශාක්‍ය කෝලිය දැන් ඔය කලහ විවාද සූත්‍රය ගත්තාම එකත් උන්වහන්සේ දේශනා කරන්නේ මගධ රාජධානියේදී ශාක්‍ය කෝලිය මේ කෝසල රාජධානියේදී කෝසල රාජධානියේදී කලහ විවාද සූත්‍රය දේශනා කරන්නේ මෙතනටත් හේතුව තමයි මේ ශාක්‍ය කෝලිය දෙගොල්ලෝ අතර ගැටුමක් ඇති වුණා අර අපි කිව්ව රෝහිණී නදිය වතුර බෙදා ගන්න. හරි. ශාක්‍යෝ කියලා කියන්නේ බුදුහාමුදුරන්ගේ රාජවංශයනේ නේද? එයාගේ පරම්පරාවනේ උන්වහන්සේ. දුර මේ ශාක්‍යයි කෝලිය අතර ඇති වෙන්න ගියපු ගැටුම විසඳන්නේ මේ කියන කෝසල ජනපදයේ ඉඳගෙන. ඒ වගේම කොසල් මහරජතුමා අසදෘශ්‍ය මහා දානයන් පූජා කළ බවට තොරතුරු අපිට බෞද්ධ සාහිත්‍ය වාර්තා වෙනවා. එතකොට මේ එතුමා පූජා කරපු අසදෘශ්‍ය මහා දාන පිළිබඳව තොරතුරු අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම මෙහි හිටපු ධන කුවේරයින් සිටුවරු හරි බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයා වහන්සේලාට ආරාම පවා පූජා කළා කියන තොරතුරු වාර්තා වෙනවා. කියන්නේ ලොකු අනුග්‍රහයක් මේ රාජධානියනුත් බුදුරජාණන් වහන්සේට සහ සම්බුද්ධ ශාසනය උදාවට ලබා දීලා තියෙනවා ලැබිලා තියෙනවා. හොඳයි. මේ මහානව විභාගයේදී එකයි highlight කරලා තියෙන්නේ. අනේ පෙඩුසිටුතුමා කොසල් රාජධානියේ හිටපු ධනවත් බලවත් සිටුවරේ එතුමා ජේතවනාරාමයේ පූජා කරලා තියෙනවා. විශාකාව මේ රාජධානියේම හිටපු උපාසිකාවක්. එතුමිය පූර්වාරාමයේ පූජා කරලා තියෙනවා. ඒ වගේම කොසල් රජතුමා රාජිකාරාමේ ඒ වගේම කාකණ්ඩ වනාරාමේ වගේ ආරාම සම්බුද්ධ ශාසනයට පුතේ පූජා කරලා තියෙනවා. මේවා මෙහෙම මහනවා. කවුද? අපි ගත්තොත් ජේතවනාරාමේ කවුද පූජා කළේ? වේළුවනාරාමේ කවුද පූජා කළේ? පූර්වාරාමේ කවුද පූජා කළේ? රාජිකාරාම කාකණ්ඩවනාරාම ඔහොම මහනවා. හරි පාඩම් නැත්තම් පුතෝ හරි ආරාමයි සිටුවරුයි ඔක්කොම පැටලිලා වෙනම එකක් වෙයි. අපරාධ එහෙම කරගන්න එපා. මේවා දැම්මම මගේ පැටව පාඩම් කරලා තියාගන්න. හොඳයි. ඊළඟට ඔන්න තවත් විශේෂ කාරණාවක් තියෙනවා උත්පලා. මේකත් මෙහෙමම අහනවා. බුදුහාමුදුරුවන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මේ වැඩිම කාලයක් ගත කළේ මගදී තමයි. හැබැයි උන්වහන්සේ වැඩිම වස් කාලයක් ගත කරන්නේ කොහෙද? කෝසල රාජධානිය. වැඩිම වස් කාලයක් කෝසල රාජධානිය. කොච්චරක්ද? ජේතවනාරාමේ වස් 19කුත් පූර්වාරාමේ වස් මේකේ වසි කියලා තියෙන්නේ වස් විය යුතුයි. පූර්වාරාමේ වස් 6කුයි ගත කරලා. හරිද? ඒතර වැඩිම වස් කාලයක් කෝසල රාජධානිය ගත කරපු බව දැනගන්න. ඒ වගේම පටාචාරා කිස්සා ගෝතමි සුමනා නන්දා වගේ කාන්තාව සසුන්ගත වුණේ නේද? ජීවත් වුණේ මේ කෝසලේ සහ ඒ අය සසුන්ගත වුණේ කෝසල රාජධානිය තුල. සසුන්ගත වීමෙන් අනතුරු අපිට පේනවා පටාචාරා විනයදර භික්ෂුණීන් අතර අගත අනතුරු වගේ ධර්මී නේද? සම්බුද්ධ ශාසනයේ භික්ෂුණී ශාසනයේ අභිවෘද්ධිය උදෙසා ඊටාම තමන් වහන්සේගේ දායකත්වය ලබා දුන්න භික්ෂුණීන් වහන්සේලා විදිහට මේ අයව අපිට අගය කරන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම ඔය දක්ෂ කතිකයෝ පඬිවරු විශාල සංඛ්‍යාවක් කෝසලේ ඉඳලා තියෙනවා. ඔය ජානුසෝනි, පිංගල කොච්ච, සුන්දරීක භාරද්වාජ අස්සලායන, සුභ සංඝාරව වගේ කට්ටිය මේ අයත් එක්ක බුදුරජාණන් වහන්සේ නොයෙකුත් කරුණු කාරණා මූලික කරගෙන වාද විවාද පැවැත්වූ බවට තොරතුරු අපිට බෞද්ධ සාහිත්‍යයේ දකින්න ලැබෙනවා. කෙසේ වෙතත් ඒ අය බුදුරජාණන් වහන්සේව පරාද කරනවා කියලා ආවත් අවසානයේ සිද්ධුනේ කියන්නේ පැත්ත නේ. එතකොට බුදුරජාණන් වහන්සේක ධර්ම සාකච්ඡාවේ යෙදিলা අවසානයේ උන්වහන්සේ කෙරෙහි උන්වහන්සේගේ ධර්මයේ කෙරෙහි පැහැදුණු ශ්‍රාවකයන් බවට මේ කට්ටිය අවසානයේ පත් වුණා. ඉතින් මේ කියන දක්ෂ කතිකයෝ ටික හිටියේ කෝසල රාජධානිය තුල. ඒ විතරන්නේ මේ බුදුරජාණන් වහන්සේ ওই පරාභව සූත්‍රය, මංගල සූත්‍රය, ව්‍යග්ගපජ්ජ සූත්‍රය, කරණීයමෙත්ත සූත්‍රය වගේ දේශනාවන්, සූත්‍ර දේශනාවන් දේශනා කරලා තියෙන පුතේ මේ කියන කෝසල රාජධානිය තුල. ඉතින් අපිට පේන එක නිසා කෝසලය කියලා කියන්නේ මොකක්ද? බුදුදහමට අනුග්‍රහය දක්වපු රාජධානියක්ම තමයි. ඒතර මෙල්ලේසි නෑ බලවත් රාජධානී හතරෙන් ඔන්න දෙකක්ම බුදුදහමට පක්ෂපාතී. ඊළඟට වත්ස ජනපදය. මොකක්ද වත්ස ජනපදය කියලා කියන්නේ? මහා රාජ්‍යක්ම තමයි. කියන්නේ ප්‍රබල රාජධානි වලින් තවත් එකක්.
හොඳයි. කියවන්න බලන්න හාමුදුරනේ වත්ස ජනපදය. මහා රාජ්‍යයක් ලෙස සැලකෙන වත්ස ජනපදය කාසි ජනපදයට බටහිරින් හා අවන්තියට උතුරින් පිහිටා තිබුණි. අගනගරය කෝසම්බිය කොසබෑ නුවරයි. රාජාණ්ඩු පාලන ක්‍රමය ක්‍රියාත්මක වූ මෙහි බුද්ධ කාලයේ පාලකයා වූයේ උදේනි රජුය. ඉතා තරුණ කඩවසම් පුද්ගලයෙක් වූ මෙතුමා චණ්ඩ පජ්ජෝත රජුගේ දියණිය වන වාසුල දන්තා අගමේහසිය කරගත්තේය. පසු කාලයේදී සාමාවතී හා මාගන්ධි රූමතියන්ද විවාහයට කරගත්තේය. මෙතුමාගේ ඇවෑමෙන් පසු පුත්‍රයා වූ බෝධිරාජ කුමරු රාජ්‍යත්වයට පත්විය. පින්ඩෝල භාරද්වාජ තෙරුන්ගෙන් බණ අසා උදේනි රජු බුදු දහම් වැළඳ ගැනීම වස්ස ජනපදයේ බුදු සමයේ ව්‍යාප්තියට බලවත් ආධාරකයක් විය. විශේෂයෙන්ම බුදුන් දවස ඉතා ධනවත් සිටුවරු සමූහයක් බුදුරජුන්ගෙන් දහම් අසා ආරාම තනා පිදූහ. හරියට හරි. එතකොට මම මේකේ මොනවාද දේශ සීමා ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. වස්ස ජනපදය ගත්තොත් මේකේ පාලකයා තමයි කවුද? උදේනි රජතුමා. දැන් විභාගයේදී ළමයිනේ ජනපදයේ පාලකයින් 4 දෙනා අගනගර ටික මේව මතක තියෙනවා. හරි. ෂෝට් නෝට් එකක් අනිවාර්යයෙන්ම ඔබ මේ පාඩමට හදාගන්න ඕන. මොකද එහෙම වුණොත් තමයි මේකේ තියෙන විශේෂ කාරණා එකම කොලයකට ඔබට ගන්න පුළුවන්. හරිද? හරි. එතකොට කොස්සඹෑ නුවර නැත්නම් කෝසම්බි තමයි මේකේ අගනගරේ රජු තමයි පුතේ උදේනි රජතුමා. දැන් මෙතන තවත් වැදගත් කාරණාවක් තියෙනවා. විභාගයේදී ප්‍රශ්න දෙකක් අහනවා. මෙන්න මෙහෙම දැන් අවන්තියත් කතා කරද්දී තමයි මේකේ අනිත් උත්තරේ ගන්න තියෙන්නේ. ඔය මගධයේත් කෝසලයේත් ඉන්න රජවරු බෞද්ධයන් බවට පත් වෙන්නේ පුතේ ඩිරෙක්ට්ම බුදුහාමුදුරුවෝ මාර්ගයෙන්. හැදිරිද? හැබැයි අනිත් රාජධානි දෙක තියෙනවානේ කියන්නේ මහරජ දෙක මොනවාද? වත්සාවන්ති කියලා තියෙන්නේ. ඒතර මේ වත්සාවන්ති රාජ්‍යයේ ඉන්න පාලකයන් බෞද්ධයෝ වෙන්නේ බුදුහාමුදුරුවෝ මාර්ගෙන් නෙමෙයි. හරිද? හරහතන් වහන්සේලා දෙනමකගෙන් ධර්මයේ ශ්‍රවණය කළා. දැන් අපි ගත්තොත් එහෙම මේ වත්ස ජනපදයේ නම් පින්ඩෝල භාරද්වාජ හාමුදුරුවන්ගේ අවන්තියේ නම් මා කච්චායන හාමුදුරුවන්ගෙන් ධර්මයේ ශ්‍රවණය කරා. අන්නේ ඒ වෙනස හොඳට මතක තියාගන්න. උත්තර අල්ලගන්න, උත්තර හදාගන්න, MCQ වලට උත්තර තෝරන්න ඔය ට්‍රික් එක ගන්න. ඔය වෙනස අල්ලගෙන තියාගන්න. හරිද? හොඳයි. එතකොට මෙයා බෞද්ධයෙක් වෙන්නේ හොඳටම මතක තියාගන්න ඕන මේක පින්ඩෝල භාරද්වාජ හාමුදුරුවන්ගෙන් ධර්මය ශ්‍රවණය කර. හරි. ඒ වගේම තරුණ කඩවසම් පාලකයෙක් මේ පාලකයා. අපිට පේනවා මේ රාජධානී වත්ස රාජධානී අනුග්‍රහයත් බුදුදහමට ලැබුණා. විශේෂයෙන්ම වත්ස රාජධානියේ ඊටම ධනවත් සිටුවරු හිටියා. මේ අය බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයා වහන්සේලාට ආරාම ආදී පූජා කරමින් හරි සිව්පස්යෙන් ඊටම මැනවින් සංග්‍රහ කරපු පිරිසක්. දැන් බලන්න කොන්න ආරාම කීපයක් තියෙනවා. මේ ආරාම මෙහෙමම මතක තියාගන්න විභාගයේදී අහනවා මේ විදිහටම. මොනවද ආරාම කියන්න බලන්න හඳුරු ගෝචිත සිටුතුමා. හොඳයි. ගෝෂිත සිටුතුමා ගෝෂිතාරාමය, බදිරික සිටුතුමා බදිරිකාරාමය, කුක්කුට සිටුතුමා කුක්කුටාරාමය, පාවාරික සිටුතුමා පාවාරිකම්බ වන විහාරය, පාවාරික අඹ වනය. අඹ වනේ. හරි. ඔන්නෝ පූජා කළා තියෙනවා. හරි. එතකොට ඔය මේ ගෝෂිතාරාම බදරිකාරාම කුක්කුටාරාම පාවාරිකාරාම නේද මේව මතක තියාගන්න ලේසි. කියන්නේ ඒ නමින්ම ඉන්න සිටුවරු තමයි මේව පූජා කරන්නේ. හරි. ඒතරන්න ආරාම පරිත්‍යාගයන් කළා. ඒ වගේම ඔය ඉසිදාසී වගේ ඊටාම මේ ශාසන මාමක හැඟීමෙන් වැඩ කරපු භික්ෂුණීන් වහන්සේලාගේ පියා පවා නේ අපි ගත්තොත් උදේනි පිය පුරවරේ හිටපු බලවත් සිටුවරයෙක් කියලා කියනවා. හරි. එතකොට එයාගේ දුව තමයි ඉසිදාසි.
මේ ප්‍රදේශයේ උරුමයක් කිසිදාසී තෙරණියට තියෙනවා. සාමාවතිය කුජුත්තරා නේ මේ කට්ටිය සසුන්ගත වෙලා සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා තමන් වහන්සේලාගේ දායකත්වය ලබා දෙන්නේ. මේ රාජධානී ඉඳගෙන වත්ස ජනපදයේ ඉඳ. වගේම බුදුරජාණන් වහන්සේගේ 8 වන වස් කාලේ 9 වන වස් කාලේ 10 වන වස් කාලය කියන වස් කාල ගත කරලා තියෙන්නේ මේ කියන වත්ස ජනපදයේ. තේරුණාද? ඔය 9 වෙනි වස් කාලේ ඊටාම වැදගත් ഘോഷිතාරාමේදී ධර්මදර විනයදර භික්ෂුන් වහන්සේලා අතර ඇති වෙන ගැටුමක් ගැනත් ඔයාලා අහලා තියෙනවනේ. නේද? මේ ගැටලු ඇති වෙන්නේ මේ වත්ස ජනපදයේ වැඩ වාසය කරන කාල සීමාවේ. හරි. ඒතර මේ කියන කරුණු කාරණා මූලික කරගෙන අපිට පේනවා ඔන්න වත්ස ජනපදයේ අනුග්‍රහයත් බුදුදහමට ලැබිලා තියෙනවා. ඔන්න තවත් මහරජා. මහරජා දැන් 3ක් කතා කළා. 3ක අනුග්‍රහය ඔන්න බුදුදහමට පුතෝ ලැබිලා තියෙනවා. ඊළඟට අපි කතා කරමු අවන්තිය. අවන්ති. හොඳයි. කවුද කියවන්නේ? හොඳයි උත්පලා. කියවමු බලන්න පුතේ. අවන්තිය ගැන. ಭಾರತයේ පැවති ප්‍රබල අධිරාජ්‍ය 4න් එකක් ලෙස අවන්තිය හැඳින්වේ. වින්ධ්‍යා කඳුවලට උතුරෙන් යමුනා නදියේ ශාඛාවක් වූ චම්බල් නදියේ ඉවුරේ අවන්ති රාජ්‍යය පිහිටියේය. උත්තර අවන්තිය හා දක්ෂිණ අවන්තිය ලෙස මෙම රාජ්‍ය කොටස් දෙකකින් සමන්විත වේ. බුද්ධ කාලයේදී මෙහි රාජ්‍ය කරන ලද්දේ චණ්ඩ පජ්ජෝත රජුය. ඔහු ඉතා සැර පරුෂ හා වයස්ගතම රජු වශයෙන් සලකනු ලබයි. ඔහු මගධ රාජ්‍යයේ ආධිපත්‍ය දැරූ බිම්බිසාර රජුගේ ඉතා හිතවත් මිත්‍රයෙකි. අවන්තියේ අගනගරය වූයේ උදේනි පුරවරයයි. උදේනිය වාණිජ වශයෙන් දියුණු වෙළඳ නගරයක් ලෙස පැවතුණි. ඒ බව ගුත්තිල කාව්‍යයේද සඳහන් වේ. බරණැස් නුවර සිට උදේනි නම් නුවරට පුරා බඩල් ගැල්පිට ගියේ වෙළඳාමට. ධනවත් සිටුවරු පිරිසක් ජීවත් වූ බැවින් නිතර නිතර සැණකිලි පැවැත් වූ බවත් වීණා වාදනයට දක්ෂ ගාන්ධර්වයෙකු මූසිල උදේනි නගරයේ විසූ බවත් සඳහන්ය. දක්ෂිණ අවන්තියේ ප්‍රධාන නගරය මාහිස්සති යයි. එය ප්‍රසිද්ධ නගරයක්ද විය. අස්සක ජනපදයේ සිට අවන්තියේ මාහිස්සති නගරය හරහා සැවැත් නුවරට යා හැකි ප්‍රසිද්ධ මාර්ගයක්ද වූයේය. මෙම මාර්ගයේ ගෝවින්ද නම් බමුණෙකු විසින් තනවන ලදැයි සඳහන් වේ. මාහිස්සතිය මිහිඳු මාහිමියන්ගේ ජාත භූමියද වේ. මිහිඳු මාහිමියන්ගේ මව වන වේදිසා බිසවගේ ගම අවන්ති දේශයට අයත්ය. කූරරගර නම් තවත් අවන්තියට අයත් වූ මහා නගරයක්ද විය. උදාන පාළියේ සඳහන් වන අන්දමට කූරරගරයේ පිහිටි පවත්ත නම් පර්වතය භික්ෂූන්ගේ මධ්‍යස්ථානයක් වශයෙන් පැවතී තිබී ඇත. මහා කාශ්‍යප මහරහතන් වහන්සේද මෙම පර්වතයේ වැඩ සිටියහ. බුද්ධ කාලයේදී සෝවාන් තත්වයට පත් කාලි නම් උවැසියගේ ජාත භූමියද අවන්තියට අයත් වේ. ඇගේ පුත් සෝන පුටිකන්න හිමි කූරරගරයේ ධර්ම ප්‍රචාරක කටයුතුවල නියැලී ක්‍රියා කළ බවද බෞද්ධ සාහිත්‍යයේ දැක්වේ. ඉසිදාසි නම් තෙරණියගේ පියා අවන්තියේ සිටි සිල්වත් සිටුවරයෙකු ලෙස තේරී අපදානයෙහි සඳහන් වේ. උජ්ජේනියා පුරවරේ මයිහම් පිතා සීලසංඋතෝ සෙට්ටි තස්සම්හි ඒකදීතා පියාමනාපාච්ච දායිතාච. අවන්තියේ ධර්ම ප්‍රචාරක කටයුතුවල පුරෝගාමී වූ කච්චායන හිමියෝ ගිහි කල උදේනි රජුගේ පුරෝහිත තනතුරට පත්ව සිටියහ.
චණ්ඩ පජ්ජෝත හෙවත් උදේනි රජු බෞද්ධයෙක් බවට පත්වන්නේද මහා කච්චායන හිමියන්ගේ අනුශාසනා පරිදිය. උන්වහන්සේ විසින් අංගුත්තර නිකායේ ආරාම දණ්ඩ සූත්‍රය දේශනා කරන හරියට හරි. එතකොට අපේ කවුද උත්පලා අවන්තිය ගැන බොහෝ දේවල් ඔයාලට කියලා දුන්නා නේද? අවන්තිය ගැන කතා කරනකොට වැදගත්ම වෙන කරුණ ටික විතරක් මම මෙතනදී කියන්නම්. අවන්තිය ඇත්තටම පාලනය කරපු පාලකයා ගැන කතා කරද්දී චණ්ඩපජ්ජෝත තමයි පුතේ මේ රටේ හිටපු පාලකයා. මෙයාගේ නමින්ම පේනවා මෙයා එච්චර හොඳ කෙනෙක් නෙමෙයිනේ. ඊටාම සැර පරුස ඡණ්ඩ එහෙම කෙනෙක්. මෙයා බෞද්ධයෙක් බවට පත් වෙන්නේ ඒ වගේම දැන් විභාගෙදී අහනවා අපේ 12 මහා ජනපද අතර වයස්ගතම පාලකයා. සැරපරුසම පාලකයා කවුද කියලා. ඒ කවුද? චණ්ඩපජ්ජෝත රජතුමා. වයසකම කෙනා මෙයා තමයි. හරිද? ඒ වගේම හරිම සැරයි මෙයා. හොඳේ ඒකත් මතක තියාගන්න. එතකොට අගනගරයේ තමයි මොකක්ද? උදේනි නගරය. ඒක අපි දන්නවා දියුණු වෙළඳ නගරයක් උදේනි නගරය කියලා කියන්නේ. ඒ වගේම ඔයාලා අහලා තියෙනවනේ ගුත්තිල කාව්‍ය ගැන නේද? එතකොට ඔය ගුත්තිල කාව්‍යයේ ජනපද පිළිබඳව තොරතුරක් තියෙනවා නම් ඒ මොන ජනපදයේ තොරතුරුද තියෙන්නේ? අවන්ති ජනපදයේ තොරතුරු. ඔය අපි ගත්තොත් එහෙම වීණා වාදනයේට දක්ෂ වෙච්ච මූසිල. මූසිල කියන ගාන්ධර්වයා ඉදලා තියෙන්නේ මේ කියන අවන්ති ජනපදය තුළ. ඒ වගේම තවත් වැදගත්ම දෙයක් තමයි දැන් අර අපි කිව්වේ උදේනි රජතුමා බෞද්ධයෙක් බවට පත් උනේ පිණ්ඩෝල භාරද්වාජ හාමුදුරුවන්ගෙන් බණ අහලා කියලා කිව්වේ. ඒ වගේ පුතේ මෙතන අහනවා ප්‍රශ්නයක් චණ්ඩපජ්ජෝත රජතුමා බෞද්ධයෙක් බවට පත් උනේ කාගෙන් ධර්මයේ ශ්‍රවණය කළද? මහා කච්චායන හාමුදුරුවන්ගේ මහරහතන් වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කළ තමයි මෙතුමා බෞද්ධයෙක් බවට පත්. ඒ වගේම විභාගෙදී ආයෙත් ප්‍රශ්නයක් අහනවා මාහිස්සතිය කුරරගරය තිබ්බේ කොහෙද කියලා. දැන් ඔය මාහිස්සතිය කුරරගරය කියලා කියන්නේ මේ අවන්තියේ තිබුණු ප්‍රධාන නගර දෙකක්. ජනප්‍රිය ප්‍රධාන නගර දෙකක්. හරිද? මාහිස්සතිය ඊටාම වැදගත්. දැන් ලංකාවේ බෞද්ධයන් වෙන අපිට නම් ගොඩාක් වැදගත්. ඇයි? අපේ රටට බුදුදහම හඳුන්වා දෙන මිහිඳු මහරහතන් වහන්සේ මේ කොහෙද? මාහිස්සතියේ තමයි උප්පත්තිය ලැබලා තියෙන්නේ. මාහිස්සතිය. හරිද? එතකොට උන්වහන්සේගේ මව හරි වේදිසා බිසව ඇයගේ උපත වෙලා තියෙන්නේ මාහිස්සතියෙම තමයි. ඔය විශේෂ කරුණු විතරක් ඔලුවට දාගන්න. ගොඩ දාගෙන මේක අමාරු පාඩමක් විදිහට ගන්න එපා. හරි. ඊපස්සේ කුරරගරය. ඔය නම් දෙක හොඳට මතක තියාගන්න. හරිද? කුරරගරයයි මාහිස්සතියයි. කුරරගරයේ උදාන පාළියේ සඳහන් වන ආකාරයට පුතේ මේකෙත් පවත්ත කියලා පර්වතයක් තිබිලා තියෙනවා. මේක භික්ෂු මධ්‍යස්ථානයක් විදිහට තමයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේත් මේ පර්වතයේ ඉඳගෙන ධර්ම දේශනාවන් සිද්ධ කරලා තියෙනවා. හරි. ඒ අනුවත් අපිට පේනවා මොකක්ද? කුරරගරය කියලා කියන්නේ බුදුදහමට සමීප සබඳතාවයක් තියෙන රාජ්‍යක්‍ය කියන කාරණා. හරිද? ඊළඟට ඔය කියපු හැම දෙයක් තුළින්ම ගන්න තියෙන සරලම අදහස තමයි හාමුදුරනේ බුදුදහම බිහි වෙද්දී ඒ රටේ දේශපාලනය ගැන අපි දැන් දන්නවා. හරිද? තිබුණු ප්‍රධාන රාජ්‍යයන් බලවත්ම රාජ්‍යයන් 4ක් තිබ්බා. ජනපද අතර ජනපද ක්‍රමයක් තමයි තිබුණේ. ඒ අතරිනුත් ජනපද 4ක් ඉතාම ප්‍රබලයි. ඒ 4ම බුදුදහමට පක්ෂපාතීද නැද්ද? පක්ෂපාතී. එහෙනම් බුදුදහමේ උදාවට මේක දායකත්වයක් ලබා දීලා තියෙනවද නැද්ද මේ පාලකීන්ගේ දායකත්වය? ප්‍රබල අනුග්‍රහයක් ලැබිලා තියෙනවා. උන්වහන්සේටත් ශ්‍රාවක සංඝයාටත් නේ පැවැත්ම සඳහා මේ දේශපාලන අනුග්‍රහය රැකවරණය ප්‍රබල වශයෙන් ලැබිලා තියෙනවා. ඒක තමයි ගන්න තියෙන අයිඩියා එක. හොඳයි. ගැටලු තියෙනවද ළමයිනේ? පැහැදිලි නම් මෙසේජ් එකක් දාන්න බලන්න. බබාලා පැහැදිලිද? පැහැදිලි. ගැටලුවක් නැහැ. එතකොට ලබන සතියේ අපි සම්පූර්ණයෙන්ම හරි ගැටලු නැතනු
හොඳයි. ලබන සතියේ සම්පූර්ණයෙන්ම දේශපාලනික පසුබිමත් සාකච්ඡා කරලා අවසන් කරනවා. මට අවශ්‍යයි අර ආගමික පසුබිම කොටසට යන්න. මොකද ඒක හිතේ හැටියට අත දිග ඇරලා ටිකක් ඇදී ඇදී කතා කරන්න ඕන මාතෘකාවක්. හරිද? ඒකේ තියෙනවා විශාල අන්තර්ගතයක්. ඒක අපි කතා කරන්න ස්පේස් හදාගමු. කෙසේ වෙතත් මේ කාලය වැය කරමින් මේ තැනට යන්න කලින් ඔයාලට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. දැන් මේ ටිකෙන් MCQ ගොඩාක් ඔයාලට පාස් පේපර්ස් වල කරන්න පුළුවන්. දැනුත් පුළුවන් කරන්න. හරිද? ඒතර මේ බෑග්ග්‍රවුන්ඩ් එක හදලා දීලා තියෙනවා පැටවුනේ. ලබන සතියෙන් දේශපාලන පසුබිමත් මම සම්පූර්ණයෙන් ඉවර කරනවා. මම ටියුට් දෙකම ගෲප් එකට දාලා තියන්න. හරි? එහෙනම් ගැටලු නැහැ කියපු නිසා මම අදට පන්තිය අවසන් කරනවා. ටියුට් ආවෙ නැහැ කියපු කට්ටිය පොඩ්ඩක් මට හෙටත් බලලා මැසේජ් එකක් දාන්න. හරි? හොඳයි. එහෙනම් හැමෝටම ආයුබෝවන්. අපි ඊළඟ දවසේ හම්බ වෙමු.